හලෙලූයා. අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනයට අපි යොමු වෙන්න යන්නේ. අපි ආරම්භයට අපි හරවන්ට යනවා දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ. දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ. ඉතින් බොහොම වැදගත් කාරණයක් තමයි ලියලා තියෙන්නේ දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ. නමුත් මම පටන් ගන්නම් ඔබට ප්‍රශ්නයක් අසමෙන්. මගේ මාතෘකාව ප්‍රශ්නයක් හැටියට සලකන්න කියා මා කියනවා. දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ අපි ඒ පද තුන, ඒ කියන්නේ තුන්වෙනි පදයයි, හතරවෙනි පදයයි, පස්වෙනි පදයයි මේ පද තුන කියවමු. මගේ මාතෘකාව අද දවසේදී ඔබේ සිත රැක ගැනීම ඔබේ ක්‍රිස්තියානි ජීවිතයට ඉතා වැදගත්ය. ඔබගේ සිත රැක ගැනීම ඔබේ ක්‍රිස්තියානි ජීවිතයට ඉතා වැදගත්ය. කියවුවා වූ මේ පද තුන තුල 3, 4, 5 පැහැදිලිව පටන් ගන්න කියමින් මේක යුද්ධයක් කියන වචනේ සඳහන් වෙලා තිබෙනවා. ඔබ බැලුවොත් ඒ පද තුන ඇතුළත තිබෙනවා මේක යුද්ධයක් කියලා. ඒ යුද්ධයක් කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අපිව දැනුවත් කරන පිණිසයි. අපිව බය කරන්න නෙවෙයි. අපි පරාජිතයෝ වෙයි කියලා කියන්න නෙවෙයි. නමුත් උන්වහන්සේ සත්‍ය කියන්න ආපු දේ නිසා උන්වහන්සේ කාරණේ එළිදරව් කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපිට කියනවා මේ යුද්ධය නැමැති දේ, මේ අත්දැකීම අපිට අවබෝධ කරගන්නේ කියලා. දෙවියන් වහන්සේ හැමදාම සැලසුම් කළේ ඔබටයි මටයි ජයග්‍රාහික ජීවිතයක් ගත කරන්නයි. ආමෙන්. මේක තමයි සත්‍යතාවය. හලෙලූයා. ඒ හින්දා මේක කියා තිබෙන්නේ අපිව බියටපත් කරන්න නෙවෙයි. නමුත් අපිව දැනුවත් කරලා හතුරෙක් ඉන්නවා, යුද්ධයක් තියෙනවා, ඒකට ඉලක්ක වෙලා තිබෙන්නේ ඔබේ හිතයි. ඔබේ හතුරා ඉලක්ක කරගෙන තිබෙන්නේ ඔබේ හිතයි. මොකද ඉලක්ක කරගෙන තිබෙන්නේ? ඔබේ සිත. ඔබේ සිත. යම් කිසි දෙයක් සිදු වෙද්දී මහ පොළොවේ ඔබ දන්නවද අපි ඇදහිල්ලට ආවට පස්සෙත් අපිට අධික ලෙස බලපාන්න ආපු දේ තමයි මේ සිතට දැනෙන දේ තමයි වැඩියෙන්ම අපිට බලපාන්නේ. අපේ සාක්කුවේ මුදල් අඩු වෙද්දී ඔබ දන්නවද ඒක ඉස්සෙල්ලම දැනෙන්නේ කඩේ මුදලාලිටවත් ගෙදර තියෙන අර මොනවා හරි සේප්පුවේ දාන ඒ පිටි ගොඩ හරි සීනි හරි හාල් හරි තිබෙන්න එතෙන්ට නෙවෙයි දැනෙන්නේ. ඒක දැනෙන්නේ සාක්කුවේ මුදල් අඩු වෙද්දී ඒක දැනෙන්නේ හිතටයි. ඔතෙන්ට තමයි ගහන්න හදන්නේ යකා. ඒක පමණක් නෙවෙයි. ඔබගේ ශරීර සෞඛ්‍යතාවය ගැන ඔබ හිතනවා නම් යම් කිසි අපහසුතාවයක් ඔබේ ශරීරයට දැනෙද්දී ඔබට දැනෙන්නේ කුමක්ද? ඔබට දැනෙන්න පටන් ගන්නවා නුහුරු දෙයක්, වේදනාවක්, අපහසුතාවයක්. ඒ වෙලාවට ඔබට හිතෙන්න පටන් ගන්නවා මේක මෙතනින් අතර වෙයිද? එහෙම නැත්නම් මේක මේට එහා ගිහිල්ලා මම ලොකු අපහසුතාවයකට පත් වෙයිද? ඒකට එක්කාසු කරන්නත් තවත් මිනිස්සුયો ඔබේ පවුලේ සිටින්නත් පුළුවන්, මිත්‍රයෝ ඉන්නත් පුළුවන්, අසල්වාසියෝ ඉන්නත් පුළුවන්. ඒ අය ඇවිල්ලත් ඔබට කියාවි ඔය වගේම තමයි අපේ ගෙදර නැන්දටත් ආරම්භය තිබුණේ. ඊට පස්සේ අපි ආව මාස 2ක් වෙද්දී මල් ශාලාවටත් ගෙනිච්චා. ඔබට ඔය වගේ මොකක් හරි කියපු ගමන් එදායින් පස්සේ මොහොතින් පස්සේ ඔබට පුදුමාකාර චිත්ත වේදනාවක් ඇති වෙනවා. අවුලක් ඇති වෙනවා. යක්ෂයා හරි ආසයි ඔබව දුර්වල කරන්න. ඔබව දුර්වල කරන්න පුළුවන් හොඳම බලවත්ම විදිහ තමයි
ඔබේ වෙන කොතෙන්ට ගහනවටත් වඩා ඔබේ සිතට ගහන්න පුළුවන් නම් යකාට පුදුම උනන්දුවක් තිබෙන්නේ. එහා පැත්තේ කෙනාට කියන්නේ ඔබේ සිත රැක ගන්න. ඔබේ සිත රැකගන්න ඔබ යම් කිසි උත්සාහයක් ගන්න ඕනා කියලා ඔබට අවබෝධයක් නැත්නම් ඔබ ගොදුරු වෙන එක ගොදුරු වෙනවාමයි. ඊට පස්සේ ඔබ කල්පනා කරනවා කෝ දෙවියන් වහන්සේ ඇයි මට සලකන්නේ නැත්තේ කියලා. නමුත් ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ සැලකිල්ලේ අඩුවක් නැත. ඒ නිසාමයි උන්වහන්සේ අපිට කියා සිටින්නේ මෙන්න මේක ගැන සැලකිලිමත් වෙන්න කියා. අද මං අද ඔබට කියනවා කාරණා දෙකයි මම ඔබත් එක්ක බෙදා ගන්න. එක ප්‍රශ්නය සම්බන්ධව. දෙක මම ඔබට කතා කරන්නේ උත්තරය ගැනයි. කාරණා කීයක්ද තියෙන්නේ? දෙකයි. එක මොකක්ද? ප්‍රශ්නය. දෙක මොකක්ද? උත්තරේ. එච්චරයි. මේ භයංකර දෛනිකව හැම වෙලාවකම අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නා වූ මේ සිද්ධාන්තය තුළ අපිට හඳුනා ගන්න අවශ්‍ය කරන්නේ අද දවසේදී එක ප්‍රශ්නය දෙක විසඳුම. එච්චරයි. දැන් මම ඉස්සෙල්ලාම කියනවා අපි දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්න යනවා ආපහු 3:4 කියන්නව පද දෙක 3:4. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධන කරවමු. මක්නිසාද අපේ යුධයද මාංශික නොවේය. එහෙත් ඒවා බලකොට පිඳහෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නය. අපෝ කියවන්න ප්ලීස්. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධන කරවමු. මක්නිසාද මොකද කරන්නේ බයිබලේ කියන්නේ? අපි මොනවද කරන්නේ? අපෝ කියවන්න. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධන කරමු. මක්නිසාද මාංශයේ හැටියට අපි යුද්ධ නොකරමු. මේ යුද්ධය කාලාන්තරයක් තිස්සේ ඇදහිල්ල සිටියා වූ අය මේක ගැන අහලා තියෙනවා මීට ඉස්සෙල්ලා. අලුතෙන් ඇදහිල්ලට ආවා වූ අය මේක ගැන අහලා නැහැ. නමුත් ඔබ මොන කාලයේ දෙවියන් වහන්සේව දැනගත්තත් ඔබ දන්නවා ඔබ පරණ එහෙම නැත්නම් කාලාන්තරයක් තිස්සේ ඉඳන් දෙවියන් වහන්සේව දැනගෙන සිටිනා වූ කෙනෙක් වුණා ඔබගේ සිතට පහර ගහන එකයි ඔබ ඒ අත්දැකීම ලබන එකයි ඒක අලුත් දෙයක්වත් නෙවෙයි. ඒක පරණ කාලේ පමණක් සිදු වුණා දෙයක් නෙවෙයි. සමහරක් අයට අද උදෙත් ඔබට මානසික පහරක් ගහන්න යකා ක්‍රියාත්මක කළා. යම් අය තීරණයක් කළා. ඇත්තෙන්ම කියනවා නම් මට මගේ ඇදහිල්ල රැක ගැනීමත් මට හරි ප්‍රශ්නයක් කියා. සත්‍යය එයයි. ඉතින් කොයි කාලෙදීද ඇදහිල්ලට ආවේ? මේ අලුත් එක්කෙනෙක් නම් එයාට ප්‍රශ්න ඇති වෙයි. පරණ එක්කෙනෙක් නම් ඒගොල්ලන්ට නෑ පරණ අයට වැඩි. එහා පැත්තේ කෙනාට කියන්නේ ඔබ පරණ නම් ඔබට තමයි වැඩියම තියෙන්නේ. ඒක තමයි සත්‍ය. ඇත්තද පාස්ටර්? ඔව්. පාස්ටර් අවුරුදු 45ක් තිස්සේ සේවයේ ඇදහිල්ල ඊට වැඩිය. නමුත් ඔබ හිතනවාද ඒක අඩු උනායි කියලා? අඩු උනේ නෑ. ඒක වැඩි කරන්න පුළුවන් නම් යකා යම් කිසි දෙයක් කරાવી. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපේ දෙවියන් වහන්සේ පැහැදිලිව කියා තිබෙනවා නුඹට නිතරම ජයග්‍රහණය දෙන්නා වූ තනන් වහන්සේ නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියා. හලෙලූයා. ඒක තමයි සත්‍යතාවය. යකා ගහනවා
නමුත් දෙවියන් වහන්සේ අපිව රකින්නවා. අපි ගොදුරු වෙන්නේ නැහැ. අපි පරාජය වෙන්නේ නැහැ. නමුත් අපි ශක්තිමත් සිටිනවා. මොකද දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා. මම අද දවසේදී ඔබට ඔය කියවන්නා වූ ඔය පදවල උන්වහන්සේ කතා කරද්දී කියනවා අපිට පැහැදිලිව යුද්ධයක් තිබෙනවා, හතුරෙක් ඉන්නවයි කියලා. හැබැයි මේ යුද්ධය ආර්ථික යුද්ධයකුත් නෙවෙයි. ඒක මගේ කඩේ මුදලාලිත් නෙවෙයි. ඒක නැන්දම්මත් නෙවෙයි. සමහරක් අයට ඕවනේ මේ යුද්ධ වෙලා තියෙන්නේ නේද? වැඩි හරි නෑ. ඔය එකක්වත් නෙවෙයි. මාංශය අදාළ නෑ. ඔබ ඒ සත්‍යතාවය අල්ලගත්ත ගමන් ඔබ දන්නවද මිනිස්සුયો සම්බන්ධව ඔබ නිදහස් වෙනවා. අද පුළුවන් තරම් යකා උත්සාහ කරනවා හිතුණුවන්ව විරසක කරවන්න තවත් අයට විරුද්ධව. අහුවෙන්න එපා. යකා සූක්ෂමව වැඩ කරන්නේ. ඔබගේ හැඟීම් අවුල් කරන්න පුළුවන් තරම් දේවල් කරයි. හැබැයි ඌ හරි සූක්ෂම වැඩ කරද්දී ඌ හැමදාම පෙන්වන්න හදන්නේ මම අහලකවත් නෙවෙයි. නෑ. මම නෙවෙයි මේවා කරන්නේ. මේවා කරන්නෙම ඔබේ ඔය ගෙදර ඉන්න කෙනා. ඔබේ වැඩපොලේ ඉන්න කෙනා. ඔබේ ඔය ගමේ ඉන්න කෙනා. ගොඩ දේවල් උසිගන්න අවසන් හදනවා. තවත් පුද්ගලයෙකුට විරුද්ධව. අද මම ඔබට කියනවා තේරුම් ගන්න. මාංශය නොවේයි කියලා බයිබලේ අපිට ලියලා දීලා තිබෙද්දී ඔබට පුළුවන්ද තවත් එක්කෙනෙක් එක්ක ගැටෙන්න? පුළුවන්ද? එන යහපත කෙනාට කියන්න මිනිස්සු එක්ක ගැටෙන්න එපා. මිනිස්සු එක්ක ගැටෙන්න එපා. දැන් ඔබ කියයි කොහොමද පාස ගැටෙන්නේ නැතුව ඉන්නේ? පාස දන්නේ නැනේ මගේ නැන්දම්මව. පොඩ එන්නක පැය භාගයක්වත් අරගෙන අඩු ගානේ මං කියන්නම්කෝ. ගිය සතිය කරපු දේවල්. ඔබ දන්නවද මේක තමයි හැම වෙලාවෙම යක්ෂයා උසිගන්නලා අවුල් කරලා ඔබේ ක්‍රිස්තියානි ජීවිතයට පහර ගහන්න සලස්වන්නේ. ඌ හරි සූක්ෂමව වැඩ කරන්නේ. ඌ හරි කපටි. ඒ හින්දා අපි හරි සැලකිලිමත් වෙන්න ඕන. සමහරක් අය හැම වෙලාවෙම කතා කරන්නකෝ. කවුරු හරි මිනිස්සෙක් පිට බර පටවන්න පුදුම විදිහට උනන්දු වෙනවනේ. මම නෙවෙයි. අරයා තමයි. අරයාම තමයි. හැබැයි කවදාක්වත් දකින්නේ නැහැ. මේක පිටිපස්සේ නිර්මාණය කරන්න ආවෝ පුද්ගලෙක් ඉන්නවා කියලා. ඔබේ සිත අවුල් කරන්න යකා බලාගෙන සිටිනවා. බලාගෙන සිටිනවා. වෙන මුකුත් උඩ පෙන්වන්න බැරි නම් ඔබගේ එක එක දේවල් පෙන්නාවි. ඔබගේ සෞඛ්‍යතාවය කිව්වා වගේ. සමහරක් අය නිතරම දැන් පෙන්නනවා යකා කතා කරලා. ඔබේ වයස සම්බන්ධව. හරි අත උඩ දාන්න එපා. නමුත් සමහරක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔබගේ වයස. නමුත් සත්‍යය මොකද්ද? ඔබේ වයස තමයි හොඳම වයස. හලලුයා. ඒක තමයි සත්‍යතාවය. නෑ පාස්ටර් මම 25 වගේ හිටියනම් මට මතකයි මාර සුන්දරයි මං ඒ කාලේ. මම ජීවත් වේ. හරි රසවත් අත්දැකීම් තිබ්බගේ. මම ඔබෙන් අහනවා ආබ්‍රහම්ට හොඳම කාලේ ආවේ වයස කීයේද? කීයද? 100. එයාට කිව්වෙත් 100 කියලා තමයි. මොකද ඒ වයස තමයි හිටියේ.
නමුත් ඒක නෙවෙයිද සුන්දරම දේ? ඔව් ඒ කාලේ නෙවෙයිද බලාපොරොත්තු වුණේ දෙවියන් වහන්සේ මට දුන්නා වූ පොරොන්දුව උන්වහන්සේ සැබෑ කරන්න යනවා. නමුත් ගත වුණා කාලය. ගණන් කරනවා. 75 ඉඳන් ගණන් කරනවා. නමුත් වෙනසක් ඇති වුණාද? නෑ. කොයි වෙලාවද සිදු වෙන්නේ? 100. ඒක සුන්දර නැද්ද? ඒ මනුස්සයා ජයග්‍රාහී වුණේ නැද්ද? ඔව් ඒක එහෙමයි. ඒ වගේ තවත් අය ඉන්නවා බයිබලේ ඕන තරම් චරිත. එයාගේ සුන්දරම කාලය දෙවියන් වහන්සේ ඔබ තෝරාගත්තා වූ කාලේ. සමහර අය කියනවා මම ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ දැනගෙන සිටියනම් හරි හොඳයි කියලා. ඒ දන්නේ දෙවියන් වහන්සේ කල් ගත්තේ මට එළිදරව් වෙන්න. ඒ දන්නේ මට ගැලවීම ලබන්න පරක්කු වුණේ. හේතු හදා ගන්න ඔය වගේ. තමන්ව සුළු කර ගන්නවා. යකා හරි ආසයි ඔබව අවතක්සේරු කරගන්න. වා දකින්න ඒ හැඟීම දෙන්න. ඔබ පරක්කුයි හැම දෙයකටම කියලා කියන්න යකා හරි කැමති. ඔබ බස් එකකට ගියාමත් අල්ලගන්න ඔබට යන්න වෙලාවක් තියෙනවා. ඔබ කොළඹට යන්න ඕන. ඔබ සමහර වෙලාවට හිතනවා මම ඉක්මනට යන්න ඕන කියලා. නමුත් ඔබ යනවා. යද්දී ඔබ බලාපොරොත්තු වෙච්ච බස් එක ඔබ බලාගෙන ඉද්දිම ලඟ වෙද්දිම බස් ස්ටෑන්ඩ් එකට කිට්ටු කරද්දිම ඔබට පේනවා බස් එක ඇද්දලා යනවා. නතර කරගන්න හදනවා. ඔබට නැගිටින්න ඒක නතර කරගන්න බෑ. දැන් ඔබම කල්පනා කරනවා අයියෝ අද දවස් හොඳ දවසක් නෙවෙයි. දෙවියන් වහන්සේ මම හිතන්නේ මාත් එක්ක නෑ. අද දවස අසාර්ථක වෙන්න යනවා. මගේ ජීවිතයේ අත්දැකීමක් මම ඔබත් එක්ක බෙදාගන්නේ. ඒ බස් එක හම්බුන්නේ නැහැ. පරක්කුණා බලාගෙන ඉති ඇද්දා. ගියා. මං දන්නවා පරක්කු වෙනවා කියලා. නමුත් මම ඊගාවයකට නැග්ගා. නැගලා ඉවරලා මං ගමන් කරනවා. මගක් යද්දී ඔන්න ප්‍රශ්නයක් ඇති වෙලා මට නගින්න බැරි බස් එක රියානතුරකට ලක් වෙලා. දෙවනි එකේ මම යනවා හරි පහසුයි. මම අහනවා ඔබෙන් ප්‍රශ්නයක්. මම අර යන්න ආස කරපු එකේ ගියානන්ද හොඳ? එහෙම නැත්නම් ඊට පස්සේ ගිය බස් එකේ ගිය එකද හොඳ? හිතන්න. අපි කාටත් තේරෙන්නේ නැහැ. ඔය දෙවියන් වහන්සේ සැලසුම් කරන්න වූ ආකාරය ගැන හැම වෙලාවෙම අපි හිතන්නෙම අපිට වැරදුනා කියලා. ඊට පස්සේ ඕකේ තියෙන ලොකුම ප්‍රශ්නය අපේ ඔළුවට සිතිවිලි දානවා. හරි නෑ වැරදුනා. බලන්න කී දෙනෙක් දරුවෝ සම්බන්ධව දෙමව්පිය දුක් වෙනවද කියලා කනගාටු වෙනවද කියලා. ඒ හින්දා යකත් මොනවද කියන්නේ? ඔබ ඔයා දහන දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ඔබට නැහැ. එපා එකක ඔබට වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඔබේ දරුවා කීකරුයි. ඔබේ දරුවා ඔබ කියන දේ අහන්නේ නැහැ. ඔබට දුකම තමයි ගෙන දෙන්නේ. මේවා නැවත කියනවා. මේවා කියද්දී ඔබට දැනෙද්දී ඔබට පෙනෙද්දී ඔබට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේ කොහෙද? දැන් සිතට ගානවා. ගාන්නේ යකා මූණ පෙන්නන්න නැතුව නමුත් වෙන හැඟීම් ඌ ගේනවා. නමුත් ඔබ කුමක්ද තේරුම් ගත යුතුව තිබෙන්නාවදේ? මගේ සිත මම ආරක්ෂා කරගන්න ඕන. හලලුයා. එයා පැත්තේ කෙනාට කියන්නේ ඔබේ සිත ඔබ ආරක්ෂා කරගන්න. අපි 5 වෙනි පදේ කියමු අපව. දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල් බිඳහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට පහල් කර දෙමුව. ස්තුතියි. ඔන්න බලන්න මේක අපි කියවුවා මේ පදය තුල මම මේ කතා කරන්න හදන්නේ ඔබට ඔබගේ සිතට යක්ෂයා ගහන්න හදන පාර. ඔබගේ ආත්මයට අත තියන්න විදිහක් නැහැ.
නමුත් හිතටයි ඌ ගහන්නේ හිතට ගැව්වාමයි ශරීරයත් නැමෙනවා ආත්මයත් නැමෙනවා. මනුෂ්‍යයා සංයුක්තව තිබෙන්නේ මේ අංශ තුනේ. ශරීරයයි, ප්‍රාණයයි, ආත්මයයි. ප්‍රාණය කියන්නව කොටසේ තමයි මනස තියෙන්නේ. ඔය මනස අපි රැකගත්තොත් අපි ජයග්‍රාහකයි. අපි විහිං අපිව රැකගන්න විදිහක් නෑ. ඒ හින්දා දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරන උන්වහන්සේගේ යහපත්කම නිසා, ප්‍රඥාව නැති අපිට කියා දෙනවා ඔබේ සිත ඔබ ආරක්ෂා කරගන්න. මොකද ඔබ කොච්චර සීන මවාගෙන හිටියත් ඔබේ අනාගතය ගැන ඔබට මුකුත් සැබෑ කරගන්න හම්බ වෙන්නේ නෑ. මොකද යක්ෂයා ඔබගේ ඔළුව, කල්පනාව, සිතවිලි අවුල් කරනවා. පොඩි දෙයයි වෙනස් වෙන්න ඕන. ඔබ එතන ඉඳන් හිතන්න පටන් ගන්නවා ඔක්කොම වැරදුනා කියලා. බලන්න මේ වචන. මේ කියවුවා පස්වෙනි පදේ විතරක්. මෙතන කියනවා අපි මොනවාද ඊගා වචනේ? විවාදයන්ද. දැන් මේ විවාදයන් කියලා මෙතන අදහස් කරන්නේ මේ කවුරු හෝ කෙනෙක්ව දැන් මං සාලිය වඩ ගහ ගන්නවා, පුටුවක් දෙනවා, දීලා පාඩියෙන්ද කියනවා. ඊට පස්සේ මං කියනවා හරි දැන් අපි හොඳ විවාදයක් අපි පවත්තුමු කියලා. ජීවිතේටත් සාලිය කියන්න යන්නේ නැහැ. එක වචනයක්වත් ඒක වෙනම දෙයක්. නමුත් මම මේ කියන්නේ අහිංසක කොල්ලව ගත් එකත් ඒක. දැන් එහෙම විවාදයක් මේ තවත් එක්කෙනෙක් එක්ක නෙවෙයි. ඔබ දන්නවද මේ තවත් මිනිස්සෙක් නෙවෙයි. එයත් එක්ක නෙවෙයි මගේ කතාව දුවන්නේ. මගේ කතාව දුවන්නේ මගේ මනසේ. ඔබේ සිතේ. ඒක දුවද්දී ඔබ අවුල් වෙනවා. ඔබ හිතනවා ඇත්ත තමයි කියලා හැඟීමකුත් එනවා. දැනුයි මට තේරෙන්නේ අරු මට කිව්වේ මේක ඇයිද කියලා. මං දන්නවා ඌ අපේ වැට ගාවෙන් දෙකට නැමීගෙන මුවා වේගන, මුවා කියන්නේ කකුල් හතරේ මුවාද නෙවෙයි, කකුල් දෙක මුවා වේගන යද්දී මං දන්නවා ඌ අර කට්ටන්ඩියට කියලා මොනවදෝ එකක් ගෙනල්ලා ඉවරලා අපේ මිදුලේ අර වැටයිනේ අර කඩොල්ල ගාව ඕක ඉහන්න තමයි උත්සාහ කළේ කියලා ඔන්න ඔළුවේ දා ගන්නවා. ඉතින් දැන් පස්සේ යන හැම මිනිහම මූද දන්නේ මන් රෑදයක්. ආගන්න මං කියන දේ අවුල් වෙන්න එපා. එහා පැත්තේ කෙනාට හරි ඉවසීමෙන් කියන්න අවුල් වෙන්න එපා. නිකන් තනුවට කියන්නේ. බය වෙන්න එපා. හරි සමහරක ගෙදර ඉන්න එක්ක විරසකයි, සමහරක් අය අල්ලපු ගෙදර එක්ක විරසකයි. අවුල් වෙන්න එපා. අවුල් වෙන්න එපා. පළවෙනි දේ මේ විවාදයන් ඇති වෙන්නේ ඔළුවේ. හරි? කාත් එක්කද? දැන් කවුද කාත් එක්කද මේ විවාදයේ යෙදෙන්නේ? අනිවාර්යයෙන්ම එක පැත්තක ඉන්නේ ඔබයි. එහා පැත්තේ කෙනාට කියන්නේ මමයි එක පැත්තක ඉන්නේ. අනිත් පැත්තේ ඉන්නේ යක්ෂයයි. හැබැයි දැන් යක්ෂයව දැක්කද? උගේ මූණ කොයි වගේද? අර සමහරක් අය ලක්ෂලයකට ගිහිල්ලා ඉවරලා මේ යකාගේ මූණ කියලා කියනවා. ඉතින් යකාගේ මූණේ අර දිව දානවා මීටරයක් විතර එළියට. ඊට පස්සේ සරපයි කන් වලින් එළියට පනිනවා. ඊට පස්සේ වෙනත් විවිධාකාර දේවල් තියෙනවා. ඊට පස්සේ මාර සෑහීමකටපත් වෙනවා මේකා තමයි යකා කියලා. ඔහොම යකෙක් කවුරුත් කවදාක්වත් නැහැ. අද අපායේ ඉන්නේ කාටත් එහෙම මූණක් නැහැ. ඔබ දැකලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. යේසුස් වහන්සේගේ
මේ කුරුසපත් වීමට පෙර තිබුණා වූ අන්තිම පැය 6 ගැන නිෂ්පාදනය කරනු ලැබුවා වූ චිත්‍රපටය. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන වෙලාවේදී The Passion of the Christ කියනා වූ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නා ඒ පැය 6 සිදු වුණා වූ දේ භයංකරයි. ඒක භයංකරයි. නමුත් ඒ භයංකර පින්තූරේ ඒ පෙන්නදී ඒ පැය 6 සිද්ධාන්තය අවශ්‍ය කළ නිෂ්පාදකයාට යක්ෂයාව පෙන්වන්න. මොකද කුරුසිය නිර්මාණය කළේ යක්ෂයයි. ඌ හිතුවා මේකෙන් තමයි මම ජයගන්නේ. ඒ හින්දා මට ඕන යේසුස් ක්‍රිස්තුස් කියන මේ මනුකයක් අරගෙන පෘථිවියට ආවා වූ දෙවියන් වහන්සේගේ දරුවා කියනා වූ කෙනාව ඇන්න ගහලා නැති කරන්න. ඉතින් නිෂ්පාදකයාට ඕන වුණා යකාව පෙන්වන්නේ. එයා ලක්සලට ගියේ නෑ. ඊළඟ මෙන්න මූණ කියලා ඒක ඇවිල්ලා හයි කෙරුවේ නැහැ. එනවා එයා මොනවද දන්නව තෝරගත්තේ? එයා තෝරගත්තේ එයා තෝරගත්තේ කාන්තාවක්. පුරුෂයෙක් නෙවෙයි. එයා කාන්තාවක් තෝරගත්තා. ඊට පස්සේ ඔබ බැලුවොත් එහෙම දැන්වත් ආපහු ඒ පින්තූරේ බලන්න සම්පූර්ණයි. පාස්ට අවසර දෙනවද? චිත්‍රපටියක් බලන්න? ඔව් මම ඒ චිත්‍රපටිය බලන්න මම ඔබට පූර්ණ උනන්දු කිරීමක් දෙනවා. බලන්න ඒක. ඒකේ පුරුෂයෙක් අරගෙන ඒ පුරුෂයා ස්ත්‍රියක් අරගෙන දැන් මේ පුරුෂයෙක් හැටියට ඉදිරිපත් කරන යක්ෂයා කාන්තාවක්ද? යක්ෂ කාන්තාවක්ද? අඩු ගානේ කාන්තාවවත් උත්තර දෙන්න ඕනේ නිර්භීත සහ සන්තෝෂයෙන්. එතකොට යක්ෂයා කාන්තාවක් නෙවෙයි. නමුත් යක්ෂයාව පෙන්වන්න පාවිච්චි කළේ කාන්තාවක්. ඊට පස්සේ කාන්තාවගේ කරන්න බුදේ තමයි මේ ඔක්කොම ඇයි බැලු. අර මාන්සි වෙලා අර මේ අයිබ්‍රවුස් හදාගන්න ඕන කියලා යන්නේ ඔය සැලොන් වලට. මෙයාවත් ගෙනිච්ච සැලොන් එකට. හැබැයි ගෙනිහිල්ලා ඇවිල්ලා මොට්ට ගෑවා. ඊට පස්සේ කොණ්ඩේ කැපුවා. ඔබ බලන්න හොඳ නැහැ. ඊට පස්සේ දකින්නේ අහගෙන මං කියන දේ. ඒ මූණ තුල ස්ත්‍රියකුත් ඉන්නවා. ඒ මූණ තුල පුරුෂයෙකුත් ඉන්නවා. ඔබ මන් දිහා බලද්දී අද දවසේදී ඔබට පේන්නේ ස්ත්‍රියක් නම් ඔබ කන්නඩි මාරු කරගන්න ඒක වෙනම කතන්දරයක්. නමුත් ඒ තනි චරිතය දිහා බලද්දී පුරුෂයෙකුත් පේනවා ස්ත්‍රියකුත් පේනවා. හරි අමුතුයි. අස්වාභාවිකයි. දෙවියන් වහන්සේ මේ යක්ෂයා මේ අපිට විරුද්ධව සිටිනා වූ යක්ෂයා සම්බන්ධව කතා කරද්දී එකයි කියන්නේ විවාදයන් ඇති කරන ඔළුව ඇතුලේ ඊට පස්සේ ටිකක් ඉස්සරහට ගියාම කියනවා දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම. දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම. බයිබල් තියන අය ඕ සටහන් ලියන්න අය අඩු ගානේ ලියා ගන්න එක. ඔබ දන්නවද මේ සිතිවිල්ල සම්බන්ධව මේ දේවල් අපි වෙතට එවනවා යක්ෂයා අපිව අවුල් කරන්න ඕන නිසා. අපේ දැනුම, ඔබේ දැනුම, ඔබගේ කාරණා සම්බන්ධ ඔබට තිබෙන්නා වූ අවබෝධය ඒවා විකෘති කරන්න මේක හරියන්නේ හැම වෙලාවෙම ඍණාත්මක සිතිවිල්ලක් ඔබේ ඔළුවට දාන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි. ඍණාත්මක සිතිවිල්ලක් හැමදාම දාන්නේ යක්ෂයයි.
නමුත් අපි බැලුවොත් ඒ සිතවිල්ල යම් කෝණකින් එනවා නම් යේසුස් වහන්සේට කතා කරලා කිව්වා ඔබ වහන්සේ කුරුසයට යනවා කියලා කියනවා. නමුත් මම ඉඩ තියන්නේ නැහැ ඔබට යන්න කුරුසයට. වෙන කවුරු විරුද්ධ වුණත් මම විරුද්ධ වෙනවයි කිව්වා. එක සැරේට පේත්‍රුස් දිහා බලලා යේසුස් වහන්සේ හැරිලා කිව්වා සාතන් මම පස්සට බල. ඔය මූණ පිටිපස්සේ ඔබ දකින මනුෂ්‍ය මූණ පිටිපස්සේ යකෙක් ඉන්නවා. ඔබට රින දෙයක් කියනවා නම් එච්චරයි ඔබ හඳුන ගන්න ඕන. කවුද කියන්නේ කියලාවත් ඔබ කලබල වෙන්න එපා. ඒක එන්නෙම ඒක පාතාලෙන් නිෂ්පාදනය කරනු ලැබුවා වූ සිතවිල්ලකුයි ආවේ. ඔබ හිතනවාද අර අහිංසකවයි ඒ කියන්නේ අර කිව්වා වූ ප්‍රකාශය පේත්‍රුස් කිව්වේ හරි අහිංසකව හරි ආදරෙන් හැඟීම් බරව හරි සාධාරණයි කියද්දි ඔබ වහන්සේ කුරුසට යවන්න කොහොමද? අපි දන්නේ නැද්ද කුරුසපත් කරනවා කියද්දි මිනිස්සුක මේ කුරුසපත් කරනවානේ. හැබැයි ඒ කුරුසපත් කරද්දී මොන තරම් වේදනාවක්ද දුකක්ද ලැජ්ජාවක්ද? මම ඉඩ දෙන්නේ නැහැ වෙන කවුරු නැතත් මම ඉඩ දෙන්නේ නැහැ කියලා කිව්වා. මගේ හුස්ම තියෙන තාක්කල්. යේසුස් වහන්සේගේ උත්තරේ ප්‍රතිචාරය සාතන් මා පස්සට බල. හැම වෙලාවෙම මගේ මිත්‍රය. දැන් ඊට පස්සේ යේසුස් වහන්සේ පේත්‍රුස් එක්ක අවුල්ව හිටියද? ගැටුණාද? නෑ. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ පේත්‍රුස්ව නෙවෙයි දැක්කේ. පේත්‍රුස් පිටිපස්සේ ඒ මූණ පිටිපස්සේ යක්ෂයයි ඉන්න කියලා උන්වහන්සේ හඳුනාගත්තා. ඔබේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා කිතුනුවා. ඔබ හරියාකාරව තේරුම් ගත්තොත් ඔබේ සිත ආරක්ෂා කරගත්තොත් ඔබ කවුද මේවා කියන්නේ? ඔබට මේවා කවුද කියන්නේ කියලා ඔබ හඳුනාගත්තොත් ඔබගේ ජීවිත ජයග්‍රාහික වෙනවා. එයාපත් එක්කනට කියන්නේ සිත රැක ගන්න. තව ටිකක් ඉස්සරහට ගියාම පැහැදිලිව කියනවා. විරුද්ධ වුන් වහන්සේ වූ සියලු උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතිවිලි බොහොම පැහැදිලිව කියන්න. සියලු සිතිවිලි ඔබේ සිතිවිලි ගැන ගොඩාක් ප්‍රවේශම් වෙන්න. දැන් ඇයි දන්නවද මම මෙහෙම කතා කරන්නේ ඔබට? ඇදීලිවන්ත එක්ක මම පුද්ගලික වාඩි වෙලා කතා කරන වෙලාවේදී ඔවුන් කතා කරන්නෙම මිනිස්සෙක් පිට වරද පටවලාමයි. දොස් පවරන්නෙම හැම වෙලාවෙම මිනිස්සු පිට. එහෙනම් පාස්ටර් තනිකරම යකාමද? එතකොට මේ මිනිස්සයාට අපි ඒක ගැන තවත් අවස්ථාවකදී ඉගෙන ගමු. කොහොමද කියලා මොකක්ද වෙන්න ඕන කියලා. නමුත් ඔබ අද ඉගෙන ගන්න ඕන කාරණේ තමයි ඔබේ සිත ඔබ ආරක්ෂා කරගන්න ඕන. මොකද විවිධාකාර බයිබලෙම කියනවා විවාදයන්ද දැනගැන්මද එහෙම නැත්නම් සිතවිලිද ඊට පස්සේ සියලු සිතවිලිද ඒ ගේන්නේ යක්ෂයමයි කියා. ඔබ සමාදානයෙන් ජීවත් වෙන්න යනවා මහ පොළොවේ. ඔබ මේ කාරණේ හොඳට අවබෝධ කරගත්තොත් අපි ටිකක් ඉස්සරහට යනවා. අපි කියවන්න යනවා 11 වෙනි පරිච්ඡේදයේ දෙවනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. නමුත් සර්පයා තමාගේ ප්‍රයෝජනයෙන් ඒවා රැවටුවක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසුදුකමෙන්ද යම් විදියකින් නුබලා වෙන්කොට නුබලාගේ සිත් දූෂ්‍ය කරනු ලැබේදෝ කියා බය වෙමි. පාවුල් ලියමින් කියනවා බොහොම ලස්සනට පැහැදිලිව සරලව මේ සභාවට මේ ලියන්නේ. මේ කාටද මේ ලියන්නේ? සභාවට. අද මං කාටද කතා කරන්නේ? ඔක එළියේ ඉන්න අයට මේක අදාළ නැහැ. ඒගොල්ලන්ට තේරුම් ගන්න අමාරුයි.
මේ මොන බරුද මේ මන් දන්නේ නැද්ද මේ ගුණපාලනේ මේ කතා කරන්නේ එහෙම නැත්නම් මේ යක්ෂයෙක් ගැන කොහේ මොන යකාද නෑ අපිට තේරෙන්නේ නෑ මනුෂ්‍ය නමක් මනුෂ්‍ය මුණක් නමුත් පිටිපස්සේ ඉඳන් උසිගන්නන හසුරුවන කෙනා ඇවිල්ලා ඔබේ ඇසට නොපෙනෙන යක්ෂයයි ගොඩාක් සැලකිලිමත් වෙන්න බයිබලයේ කතා කරලා කියනවා මේ 11 වෙනි පරිච්ඡේදයේ මේ දෙවෙනි කොරින්ති 11:3 බොම් පැහැදිලිව නමුත් සර්පයා තමාගේ සර්පයා කියන්නේ යක්ෂයා සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒ කියන්නේ උගේ තිබෙන්නා වූ කපටි කෛරාටික පිළිවෙල ගැන තමයි ප්‍රයෝගයෙන් කියන්නේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවක් මෙන් ඒව රැවටුවද නැද්ද තුන්වෙනි පරිච්ඡේදයේ උප්පත්ති පොතේ රැවටුවා එයාපත් කෙනාට කියන්නේ යක්ෂයා ඒවව රැවටුවා ඒ හින්දා ඔයා ප්‍රවේශ වෙන්න කියන්නේ යක්ෂ රැවටුවා ඊට පස්සේ බයිබලෙම මෙතන කියා තිබෙනවා බොහොම පැහැදිලිව ඒව රැවටුවක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විදියකින් නොබලා වෙන්කොට ඕම් බලන්න බොහොම උගේ උපාය මාර්ගය මේකයි අපි කල්පනාවට ගන්න උගේ උපාය මාර්ගය තමයි ඔබව පිරිසිදුකමෙන් ඔබව වෙන් කරනවා අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විදියකින් නොබලා වෙන්කොට අවංකකමයි පිරිසිදුකමයි තරම් වටිනා දෙයක් නෑ ඒක තියනකන් ඔබ රැකෙනවා දෙවියන් වහන්සේ ඔබ දිහා බලලා සතුටු වෙනවා නමුත් ඒ යකාට බෑ මුකුත් කරන්න ඔබ තුල අවංකකමයි පිරිසිදුකමයි තියෙනවා නම් ඒ හින්දා යකා උත්සාහ කරනවා ඔබව වෙන් කරන්න ඔබව වෙන් කරන්න හදනවා විසන්ධි කරනවා මොනාගෙන්ද අර පිරිසිදුකමෙනුයි අවංකකමෙනුයි ඊට පස්සේ බයිබලයේ මෙතන කියා තිබෙනවා බොහොම පැහැදිලිව වෙන්කොට නුඹලාගේ සිත් වෙන මොකුත් නෙවෙයි නුඹලාගේ සිත් අවුල් කරන්නේ කොහෙද සිත යකාට බෑ ඔබ තුල අවංකකමයි ඔබ තුල පිරිසිදුකමයි තියෙනවා නම් උට බෑ ඔබ වවුල් කරන්න මොකද ඔබ හරි උනන්දුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ජීවිතය පවත්වා ගන්න ඔබ උත්සාහ කරනවා වරදින්න පුළුවන් නමුත් ඔබ ආපහු නැගිටිනවා හලෙලූයා පරීක්ෂා වෙන්න පුළුවන් ඒත් ඔබ කියනවා මේක වැරදි කියලා ඔබ හේතු අරගෙන ඔබ හැරෙනවා මේක හරි නෑ කියලා ඔබ දන්නවා මේක අපිරිසිදුයි කියලා දන්නවා එහෙනම් මම පිරිසිදුව ඊට පස්සේ ඉන්න ඕන කියලා දන්නවා ඔබ චේතනාවකට එනවා ඔබ උනන්දු වෙනවා ඔබ උත්සාහ කරනවා ඒ වෙනස් වීම දකින්න දෙවියන් වහන්සේ සතුටු වෙනවා නමුත් වෙන්කලොත් එතන ඉඳන් පල්ලහැට රූට්ටනවා මිසක් ඉහළට ගමනක් නැහැ. නමුත් ඔබ පිරිසිදුකමයි ඔබ අවංකකමයි ඔබ පවත්වා ගත්තොත් ඔබ පල්ලහැට රූට්ටන්නේ නමුත් ඔබ ඉහළටම නගින්න පටන් ගන්නා වූ කෙනෙක් වෙනවා. පැහැදිලිව ඉදිරියට සහ ඉහළට කියන්නා වූ වචනවල අර්ථය තමයි ඔබේ ජීවිතේ විස්තරය කියලා කියන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ මේවත් දන්න නිසා උන්වහන්සේ අපිට කියනවා රැකගන්න රැකෙන්න ප්‍රවේශම් වෙන්න කියලා. ඉක්මනට මම ඔබට කියන්න ඕන ඊගාව කාරණේ මොකක්ද ඔබ දන්නවද දෙවියන් වහන්සේ මනුෂ්‍ය ජනගහනයක් ජීවත් වුණා එක්තරා ස්ථානයක නමුත් මේ මිනිසයන් අතරට දෙවියන් වහන්සේව දන්නා වූ මනුෂ්‍ය පවුලකුත් ගියා ගිහිල්ලා ඒ ස්ථානයේ උන් ජීවත් වුණා ඔවුන් මිනිස්සුත් එක්ක මිශ්‍ර වුණා ආශ්‍රය කළා ඒ අය ගනුදෙනු කළා නමුත් ඔබ දන්නවද ඒ ස්ථානයේ සිටියා වූ මිනිස්සුયો
මේ දෙවියන් අදහන්නා වූ මනුෂ්‍යයන් මේ පවුල අතර හිටියට ඒ මනුෂ්‍යෝ කිව්වද නැද්ද දන්නෙත් නෑ. නමුත් කෝම හරි අර ජනගහනය ඒ මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනයට සහ උන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඒ මිනිස්සු ජීවත් වෙන රටාවක් හදාගත්තා. මේක තමයි හොඳ කිව්වා. මේක මාරයි කිව්වා. හැඟීම ශෝක් කිව්වා. අපි බොරු කියමු. අපි කාම මිත්‍යාචාරය කරමු. විවාහය කියන එක අවශ්‍යම නැහැ. සපත්තු මාරු කරනවා වගේ ආශා කරන පාර්ශවය මාරු කරන්න පුළුවන්. කිසි අමාරුවක් නැතුව හෘද සාක්ෂ්‍ය පාලනය කරගන්නත් උනන්දුවක් නැතුව විවිධාකාර දේවල් වලට යනවා. දරුවෝ තිබදෙනවා. අන්තිමේදී අහලා බලනවා පුතේ තාත්තකෝ පොඩි එකා බලනවා කොයි තාත්තද? ඇයි ඒකට හේතුව? ජීවිත රටාව. කවුරු හරි බල කළාද? නෑ. එහෙනම් මොකද්ද? රසයක් දැනුණා. පීලි මාරු කළා. මයිම් නෑ. නිදාස සත්තු වගේ ජීවත් වුණා. දෙවියන් වහන්සේ කිව්වා ඕක පැවතුණා ඇති. මම නැති කරනවා කියා ගෙන්දගම් සහ ගින්න වරුසාවක් එවලා සොදම සහ ගොමෝරාව මකලම දැම්මා. ඒක භයංකරයි. සිත ඔළුව ඇතුළට සිතවිල්ල ආවහම එතන ඉඳන් පටන් ගන්නවා භයංකර සංස්කෘතියක්. බයිබලයේ උන්වහන්සේ ඒ නරක සිතන හින්දා උන්වහන්සේ විශාල ජනගහනයක් විනාශ කළා. නැත්තටම නැති කළා දැම්මා. බයිබලයේ කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒක තමයි අපි බැලුවොත් එහෙම හිතෝපදේශ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. හිතෝපදේශ 23 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මොකද්ද කියන්නේ? මක් නිසාද තමාගේ සිතෙන් ගණන් ගන්නා ලෙසම ගණන් ගන්නවා කියන්නේ මොකද්ද? ඒක අගේ කරනවා කියන එකයි. යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සිතවිල්ල ඒක යම් කිසි දෙයක් ගැන මේක ෂෝක් මේක හරි හොඳයි. ඔන්න අපි ඕක කරමු අනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඕක කරමු. මොකද්ද ඕකේ වැරද්ද? අද කාලේ බලන්න කොච්චර මිනිස්සු මේ වගේ දේවල් කරනවාද කියලා. ඉතින් අපි විතරක් ඇයි මොකෝ රැකෙන්නේ? ඉතින් කතා කරන්නේ කොහොමද කියන්නේ? කතා කරන්නේ නිකන් මේක සාමාන්‍ය කරනවා. ඒක ගණන් ගන්නවා කියන්නේ ඒකයි. ඉතින් යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් එසේ ගණන් ගන්නවා නම් ඔබ දන්නවනේ මං හරි විරුද්ධයි කියලා මේ විවාහක දෙන්නෙක් දැන් විවාහ වෙලා ඊට පස්සේ ඇවිල්ලා කියනවා පාස්ටි ආඥා කරන්න මට රට යන්න. මං කියන මට කියද්දි කවුද යන්නේ? මම යනවා ඩුබායි. එතකොට මහත්තයා ඉන්නවා ගෙදර. එතකොට මහත්තයා හම්බ කරලා සල්ලි එවනවා. මට තියෙන එක දෙයයි කරන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මට තියෙන හම්බ කරනවා එවනවා. මහත්තයා ඉඩම ගන්නවා, ගේ හදනවා. ඊට පස්සේ අපි ලස්සන හොඳ ජීවිතයක් ගත කරනවා. අවුරුදු 2කට යනවා. ආපහු එනවා. හම්බ කරපු සල්ලියක් තියනවද? නැහැ. ගත්ත ඉඩමක් තියනවද? නැහැ. ගඩොල් ලෝඩ් එකක් හරි ගෙනල්ලා බාණ්ඩ හරි ඉඩමක් තියෙන්න ඕනේ. මොන හරි එහෙම තියනවද? නැහැ. මං ගාවට ආවොත් යාඥා කරගන්න ඕන කියලා හිතනවද මම යාඥා කරනවා කියලා?
මං කියන ඔළුව සුද්ධ කරගන්න. පිස්සුද? බැන්දේ මොනාටද? රට යන්න ඕන නම් තනියම රට යන්න ඉස්සෙල්ලා මේ බඳින්න ඉස්සෙල්ලා රට යන්න ඕන. ගිහිල්ලා හම්බ කරලා ගොඩ කරගෙන එන්න මෙහෙට. අම්මේ හොඳ මිනිහෙක් හම්බෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේ? මිනිස්සයනි වැඩ කරන්න ඕන. ඒ ස්ත්‍රී හම්බ කරන්නේ පුරුෂයා උදෙසා. බයිබලයේ ඒකද තියෙන පිළිවෙල. ඔක්කොම විකෘති. ඔක්කොම විකෘති. මේ කුරුණෑගල ටීවී එක දැම්මොත් යන්නේ ඔක්කොම. ඒජන්සි කොහෙද තියෙන්නේ? කාලකන්ණි ඒජන්සි. සමහරක් අය හින්දා මට ඇවිල්ලා කියන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්නේ? හොර රහසේ. පුළුවන් නම් ලයිට් නිවලා විස්මුණක් දාලා මම නෙවෙයි කියලා ඒජන්සියට රිංගනවා. සමහරක් අයගේ දරුවෝ ඉන්නවා. පොඩි උන්වත් තියලා නෑ පාස්ටර් එයාට අනාගතයක් ඕන. සල්ලි නැතුව බෑ. ඉතින් ඒ හින්දා මම ගිහලා හම්බ කරලා සල්ලි එවනවා. තාත්තා ඉන්නවා. දරුවෝ ඉන්නවා. එතකොට ලස්සනට අපි ඔක්කොම හදාගන්නවා. හරි ෂෝක්. ටික කාලයක් ගියාම ෂෝක් අශෝක් වෙනවා. ඒකට හේතුව මොකක්ද වෙලා තියෙන්නේ? මේ මිනිස්සයාට දරුවෝ ඉන්නවා කියලා තමතක වෙනවා. යාළුවොත් එක්ක එක්කව වෙනවා. හම්බ කරලා එවන දේ සම්බන්ධව එව්වත් මොන හරි පණිවිඩයක් කියන්නේ දැන් නම් ගඩොල් ටික ඔක්කොම හරි නියම ගඩොල් ගානට පුච්චපුව සෙට් එකක් හම්බුණා. අනේ මැනිකේ එන්නකො බලන්නකො මං ගෙනාවු ගඩොල්. අවුරුදු දෙක ගියාට පස්සේ ගඩොල් දිය වෙලා. හැදිච්ච දෙයක්වත් නැහැ. සිමෙන්ති කොට්ටයක් ආවේ නැහැ. අර පොඩි උන් වටේ තියෙන ගෙවල් වලට ගිහිල්ලා අනේ නැන්ද මොන හරි කන්න දෙන්නකො බඩගිනි. මොකක්ද ඒ ජීවිතේ? මම කුරුණෑගල ලෝක දැකලා කියන්න මාත් එක්ක. දැකලා මොන පිස්සුවක්ද මේ? සභාවේ ඉන්න අය හරි තේරුම් ගන්න ඕන මේක අපිට අදාළ දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට කියන පිළිවෙලක් තියෙනවා. අපි ණය ගන්නෙත් නැහැ. අපි රට යන්නෙත් නැහැ. අයියෝ එහෙම කියන්න එපා පාස මම මේ හිත හිටියා විතරයි අද හවස පාස්පෝර්ට් එක බාර දෙන්න. මම හැරිලා අහනවා ඔබේ මනුස්සයා මොනවද කියන්නේ? මනුස්සයා තමයි සන්තෝෂම පාස්ටර් මට කියනවා යන්නේක යන්නකෝ අනේ පුළුවන් තරම් ඉක්මනට ප්ලේන් නැත්තම් බස් එකේ හරි ගොඩ වෙලා යන්න. ඒත් නැත්තම් පීඩලා හරි ඵලයන්කෝ ගෑණියේ කියලා. මං කියන්න ඕනේ නැහැ නේ ගියාට පස්සේ මොනවද වෙන්නේ කියලා. ගෑණිට එහා පැත්තේ මොනවද වෙන්නේ දන්නෙත් නැහැ. මිනිහට මෙහා පැත්තේ මොනවද වෙන්නේ කියලා කියන්න ආසත් නැහැ. මොකද ඒවා ඔක්කොම එක පොරාල්ලනවා. ඕවා ගේනවා. මගේ ජීවිතයේ කාලය වැය වෙලා තියෙන්නේ ඔන්න ඔය කාල කන්නේ තීරණ නිසායි. ඇයි ඒවත් එක්ක ඔට්ටු වෙන්න ඕන. එපා. ඒ ප්‍රශ්න අම්මෝ පාස්ටර් ඊට පස්සේ කියන්න හොඳම නෑ අප්පා. හොඳ වෙලාවට තාම මගේ නම කිව්වේ නෑ. නමුත් දේශනාව අවසන් වෙද්දිවත් කියයිද දන්නේ නෑ. කාගේවත් නම කියන්න නෙවෙයි ඕන අපේ ක්‍රියාවල් ගැන සෝදිසි කරන්න කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේ අපිට කතා කරලා බොහොම පැහැදිලිව කියනවා. සිතේ අගය කරන්නේ මොනවටද? ඒක ගැන සෝදිසි කරන්න කියනවා. එලෙසයි යා වෙන්න යන්නේ කියනවා. ඔබ දන්නවද මම යකඩ කෑලි අරගෙන මම හිතනවා නම් අද ඉඳන් යකඩ තමයි
වටිනාම ලෝහෝ වර්ගය මේ මහ පොළොව. එදායින් පස්සේ මම මොනවද එක්කව කරන්න යන්නේ? යකඩ. මලකඩ කාපුවා, ඇද වෙච්චා, වෙන කොහේ හරි පිළිකන්නක දාලා තිබිච්ච ඒවා. වටිනවා. ඔබ දෙනවා මට රන්නාභරණයක්. පාස්ටර් මෙන්න මේක දෙවියන් වහන්සේගේ සේවයට මන් දෙනවා. මේ මගේ බෙල්ලේ මෙච්චර කාලයක් මන්ද එල්ලගෙන හිටියා වූ මේ චේන් එක. ඉතින් මේ පාස්ටර් අර යකඩ වලට අගය කරන ඉඳන් මම කියනවා චී සිස්ටර් දෙනවා නම් කරුණාකරලා වටිනා එකක් දෙන්න. ඔය රත්තරන් නම් දෙන්න එපා මට දෙන්න හොඳ යකඩ කෑල්ල. ඇයි ඔබ hina වෙන්නේ? ඔබ දන්නවද? කොහොම තමයි ක්‍රිස්තියානි සමහරක් අය. අපි ගණන් ගත්තොත් මොනවා හරි කමකට නැති දෙයක් ලොකු කරලා අපි හිතා ගත්තොත් එතන ඉඳන් අපි ඒකට තමයි අගය දෙන්නේ. දෙන්න එපා. එහෙනම් ඉතින් අපි හොඳට ඉගෙන තේරුම් ගන්න ඕන. අපි අගය දෙන්න ඕන මොනවටද කියලා. ගණන් ගන්නවා කියන්නේ ඒකයි. තේරුම් ගන්න අපේ මනස අවුල් කරන්න යක්ෂයා කරන්න ආපුදේ තමයි අපිට විවිධ දේවල් විවිධ විදියට දකින්න හිතන්න උසලසනවා. අපි කොටු වෙන්නේ එහෙමයි. අහුවෙන්න එපා. එහා පැත්තේ කෙනාට කියන අහුවෙන්න එපා. අපි හැරෙව්වොත් එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17යි 18යි කියන්නා වූ පද දෙකට. එපිස පොතේ 4 17යි 18යි. මොකක්ද කියන්නේ? එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල ඔන්න සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නක් මෙන්. එපිස 4 17යි 18යි. ඒක නේද ලියලා තියෙන්නේ? කියවන්න අනුශා. එබැවින් අන්‍ය ජාතීන් තමන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නක් මෙන් නුඹලා තවත් නොහැසිරෙන්නයි ස්වාමින් වහන්සේ තුළ සාක්ෂි දෙමින් කියමි. ඔහු තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුළ ඇත්තා වූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන් වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති. දැන් ඔන්න බලන්නකො මේ පද දෙකේ බොහොම ලස්සනට කතා කරලා කියනවා එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17යි 18යි. එබැවින් අන්‍ය ජාතීන් ඒ කියන්නේ ඇදහිල්ලෙන් නැති දෙවියන් වහන්සේ උනදන්නා වූ මිනිසයන්ගේ ස්වභාවය කොයි වගේද කිව්වොත් එතන කියනවා එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකම ශරීරය නෙවෙයි ආත්මය කිසි ප්‍රශ්නයක් නෙවෙයි මේක ඇවිල්ලා සිත්වල තිබෙනා වූ නිෂ්ඵලකම සිත්වල තියෙන නිෂ්ඵලකම් ඒක හරි භයංකර දෙයක්. විශාල භයංකර භාවයක් තියෙනවා. මම කියන්න ලෝකයේ අඟවන්නා වූ පෙන්වන්නා වූ කියන්නා වූ විවිධාකාර අදහස් දෙන්නා වූ එකක් තමයි ණය ගැනීම. එහා පැත්තේ කෙනෙක් කියන්නේ ණය ගැනීම කියලා. සමහර අය ණය ගන්නේ ඇඟට දැනෙන්නෙත් නෑ. හිරිකිතත් නෑ. ප්‍රශ්නෙකුත් නෑ. උගේ දේ මම අරගෙන මට ඕන විදියට මම භුක්ති විඳිනවා. ඊට පස්සේ උට හෙන ගැහියා. ඌ ඉක්මනට මලොත් මට ආපහු දෙන්නත් අවශ්‍ය නෑ. ඔබ දන්නවද ඒ වගේ ඉන්නවා කියලා? ලැජ්ජයි. කිතුණෝ ණය ගන්නවා කියන එක ඒක ලැජ්ජා සාගත දෙයක්. ගත්ත ණය ගෙවන්න නැත්නම් ඒක ඊටත් වැඩිය ලැජ්ජා සාගත දෙයක්. ඒත් අමාරුවක් නැතුව හොඳට නිදා ගන්නවා. අනුන්ගේ සල්ලි
පුරුද්ද තියෙන හැමදාම උගස් තියෙනවා. මාරු වෙනවා, වෙනස් වෙනවා. ණය ගන්නවා. ආපහු ගෙවන්න ලැජ්ජයි. විදියක් නැහැ. ඊට පස්සේ හැංගෙනවා. ඈතට යනවා. මග හරින්න හදනවා. මොකද්ද ඔය ජීවිතේ? මගේ ප්‍රතිපත්තිය නම් මට ඒක වියදම් කරලා ගන්න ඒක කරන්න මට සල්ලි නැත්නම් මං ණය නම් වෙන්නේ නැහැ. ඒක නැතුව ඉන්නම් මං ණය වෙන්නේ නැතුව. මගේ ප්‍රතිපත්තිය ඒකයි. මොකද නිකන් හිතන්නකෝ මම මෙතන ඉඳන් කතා කරද්දී මෙතන ඉන්න 4 5 6 10කට විතර මං ණය නම් එහෙම මම කියන එක ඔබට බලංගු වෙනවද? මම ඇවිල්ලා හෙවීට සාලියට කියන සාලිය මට ඉතින් දෙන්නකෝ අනේ 5000ක් විතර අද දවසේ ගෙදර ගියාම මේ මම දෙන්නම් ඔයාලට. ඒත් එයාගෙන් ඒ ගානේ ඉල්ලලා හෙමීට කුමාර ගාවට ගිහිල්ලා කියලා මට 3000ක් දෙන්නකෝ. මට පෙට්‍රල් ගහගෙන ගෙදර යන්න ඕන. ඔය ඕම කිය ගිහිල්ලා වෙලා මට පුළුවන් ද සේවයක් කරන්න මෙතන ඉඳන් කතා කරන්න පුළුවන්. මොකද්ද මේ ඒ ලැජ්ජ නැති ජීවිත රටාව? ඔය ජීවිත රටාව අපි හදා ගන්න ඕන. කිතුණුව හැටියට මොනවද වෙන්න ඕන? අගය කරන්න ඕන මොනවද? අගය නොකරන්න ඕන මොනවද? බොරු කීම එපා. අපි හැදෙන්න ඕන. අපි අංග සම්පූර්ණ නැහැ. නමුත් අපි හැදෙන්න ඕන. දෙවියන් වහන්සේ ඉන්නේ අපේ කල්පනාව ලස්සනට උන්වහන්සේ හැඩගස්සන්න බලාගෙන ඉන්නවා. අපිට කියන්න හදනවා. සමහරක් අයට මුදල් හම්බෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ඒ අයට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කාලාන්තරය තිස්සේ ඉඳන් යාඥා කළා, මටත් කිව්වා යාඥා කරන්න කියලා. තවත් අයට කිව්වා අනේ යාඥා කරන්න අපි ඔක්කොම යාඥා කරා. සමහරක් අය නිරහරවත් ඉඳලා යාඥා කළා. මේ එකක් හම්බ වෙනවා. ඒ හම්බුණාට පස්සේ එයා යනවා shopping. එතකන් එදා රෑක ඉන්නේ කොහෙද කියලාත් දන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොම විලාසිතානුව හැම එකක්ම ගන්නවා. ඊට පස්සේ හැමෝටම තෑගි දෙන්න හදනවා. ඊට පස්සේ කල්පනා කරනවා මම ප්‍රසිද්ධ වෙන්න ඕන. ඒ හින්දා මේක කරන්න අර එක කරන්න. අනේ එහා පැත්තේ අලුප ගෙදර එක්කිනාගෙන් මට මතකයි ටීවී ආපු කාලේ මේ මම කියන්නේ ඔබට සත්‍ය සැබෑ දෙයක්. මුලින්ම ටීවී ආවහම ලංකාවට පැය දෙකයි පෙන්වුවේ ටෙලිවිෂන්. ඒක ආපු ගම මේ දඩ ගාලා ගත්ත මිනිස්සු. ඉතින් මම හිතුවා මේම උයි හරි ගණන්. ඔය දැන් ඒව ලාභයි. අර ඇඳවල් වගේ සයිස් එකට තියෙන්නේ 6-3 තිර එහෙම. ඒවන ගෑන් මේ ඒව ලාභයි. ඒ කාලේ අර නිකන් තනි නිකන් අර වර්ණ තිබ්බ තමයි අපි ලැබුවා පළවෙනි අවස්ථාවේ ඉඳන්ම වර්ණ මේ රූපවාහිනී. නමුත් හරි සීමා සහිතයි. මට මතකයි Sesame Street. Little House on the Prairie. මගේ හොඳට මතකයි. ළමා වැඩසටහන්. මම බැලින්න ඒවා හරි ගණන්. පැය දෙකකට ලොකු ගාණක් ගෙවලා ගන්නෙ. ඉතින් මම බැලුවා වා. එළියට බැස්සාම ගෙදරේ අර ඇන්ටිනා වුණානේ. දැන් නෑනේ එහෙම. දැන් තියෙන තරමක් තියෙන්නේ බද්දීසි. ඒ කාලේ තිබ්බේ අර මේ දැල් හැන්ද වගේ. අර තාච්චිය දාලා බැදලා එළියට ගද්දි ඒ වගේ ඒවා. වැඩි හරියක් වැහුවේ කාක්කෝ. උන් කූඩු හදාගන්න තීරණය කරනවා අර ඇන්ටෙනාවේ. හුළඟුත් ගහනවා සර්පය උඩට එන්නෙත් නැහැ. හරි ලේසි හරි ෂෝක් කියලා ගෙදර ඉන්න අයට ස්තුති කරලා ඌ කූඩුවක් හදාගන්න. මම හිතුවා හැමෝ ගාම තියෙනවනේ අම්මේ ෂෝක් කියලා. ඉතින් මම එක ගෙදරකට ඔය අහම්බෙන් ගියා. නැත්තම් මේගොල්ලන් ටීවී තියනවද කියලා අහන්න ගියා නෙවෙයි. ඉතින් ගියාම ඉතින් මම දැක්කනේ ඇන්ටෙනා. ඉතින් මම නිකන් කිව්වා කොහමද අර වැඩසටහන අද හවස තියෙනවා බලනවා ඇතිනේ කියලා. මට නෑ පාස් අපි ගාවේ ටීවී නෑ කිව්වා. මං කෝ ටීවී නෑ.
අර වාලේ උඩ එල්ලලා තියෙන්නේ කෙක්ක වගේ. නේ අර වටේම ඉන්න අයට තියෙන හින්දා අපි ඇන්ටෙනාව හයි කළා. හැබැයි අපිට මේ ටීවී එකක් ඇතුලේ පෙට්ටියක් නැහැ. අර චිත්‍ර පෙට්ටිය නැහැ. මේ මොකද්ද මේ මානසිකත්වය? කාට මොනවා පෙන්වන්නද මේ? පුදුම රැවටිල්ලක් නේ. අනේ ටීවී එකක් නැත්නම් ටීවී එක ගෙනාවම නේ ඇන්ටෙනාව ගේන්න ඕන. නමුත් දැනනද පෙන්වන්න ඕන නිසා රැවටෙන්න එපා. රැවටෙන්න එපා. සරල ජීවිත ගත කරන්න යේසුස් වහන්සේ කියන්නේ. බැරි දේවල් කරන්න හදන්න එපා. පස්සේ දුක් වෙන්න එපා. පස්සේ ලැජ්ජ වෙන්න එපා. ළමයින්ට යහපත් දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන වෙලාවකදී අනේ දැන් බෑ. මොකද වෙන එකකට යට කළා. එපා. වුම්නා කරන දේට යට කරන්නකෝ. බයිබලයේ කියන ප්‍රඥාව දෙවියන් වහන්සේ දෙනවායි කියලා. ඔබ දන්නවද ප්‍රඥාව දෙවියන් වහන්සේ දෙන්නේ මේ නිසලකිල්ලේ වගකීමකින් තොරව ජීවත් වෙන රටාවක් පවත්ව ගන්න අයට නෙවෙයි. ප්‍රඥාව දෙන්නේ බොහොම සැලකිලිමත්ව වගකීමෙන් යුතුව හැම දෙයක් කරන්න ආපු කෙනෙකුටයි උන්වහන්සේ ප්‍රඥාව දෙන්නේ. බයිබලයේ කියනවා සිත ගැන සැලකිලිමත් වෙන්න. නිෂ්ඵල දේවල් ගැන හිතන්නවත් එපයි කියලා. ඔබ දන්නවද අපි ඕන නැති දේවල් දිගින් දිගටම හොයාගෙන යද්දී, පන්නගෙන යද්දී ඔබට දැක ගන්න ලැබෙනවා මේ 18 වෙනි පදේ කියනවා ඔව්හු තමුන්ගේ තේරුම් ගැනීමෙන් මොනවද කියන්නේ? බයිබල් තියන අය කියවන්නකෝ. මොනවද කියන වචනේ? තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව ඔහු තමන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුළ ඇත්තා වූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන් වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති. ඔබ දන්නවද ප්‍රඥාව අගය කරලා ඒ ප්‍රඥාවට අනුකූලව ජීවත් වෙනවා කියලා දෙවියන් වහන්සේ දකිද්දී ඔබ ඒක කරද්දී එහා පැත්තේ කෙනාට කියන්නේ ඔබ ඒක කරද්දී දෙවියන් වහන්සේ ඔබට දොරටු අරිනේකාරිනවමයි. අරිනේකාරිනවමයි. ඒක හරි පුදුමාකාර දෙයක්. නමුත් සත්‍යය එයයි. බයිබලයේ කියනවා තව ටිකක් ඉස්සරහට ගියාම දැන් මම කියවන්න යන්නේ ඔබට තවත් සුද්ධ ලිපි කොටසක්. මොකක්ද ඒ? දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අපේ සිතට ඉලක්ක කරලා යක්ෂයා අවුල් කරන්න හදනවායි කියලා. ඉලක්ක කරලා යක්ෂයා අවුල් කරන්න හදනවා. එහෙම අවුල් කරන්න හදනවා නම් අහුවෙලත් ඉන්නවා නම් එතකොට මොකද්ද ඔබ කරන්න ඕන දේ? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ කළ යුතු නැති දේ ඔබ කළා. ඔබ අහු වුණා. නමුත් දැන් ඔබට තේරෙනවා ඔබ ආසයි වෙනස් කරගන්න. එතකොට දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. මොකක්ද විය යුත්තේ කියලා. කියවන්න එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 22යි 23යි කියනා වූ පද දෙක. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා
පහකර දමා නුබලාගේ චිත්තාමයෙන් අලුත් කරනු ලැබ බොහොම ස්තුතියි. වාණක බොහොම ලස්සනට පැහැදිලිව කියලා තියෙනවානේ. දැන් මේ දේ සිද්ධ වුණාම අවුල් වුණාම දැන් ගැට ගැහිලා වෙලිලා නිදහස් වෙන්න අමාරුවේ සිටිද්දී මේ පැත්තෙන් ලැජ්ජාව දඩයන් කරගෙන එනවා. මේ පැත්තේ වැරදුණු දේ ඒ පුද්ගලයෝ මේ දඩයන් කරගෙන එනවා. ඒ වගේ තත්වයක් පවතිනා වූ වෙලාවේදී දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව කියා තිබෙනවා 23 වෙනි පදයේදී විශේෂයෙන්ම නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ. ඔබට ඔබේ ජීවිතය දිහා බලද්දී අද දවසේදී ඔබ කොයි වගේ තත්ත්වයකද ජීවත් වෙන්නේ, කොයි පිළිවෙලටද ජීවත් වෙන්නේ? හිතලා බලන්න. මා අද ඔබට කියන්න තවත් දෙයක්, උපදේශයක්. ඔබ වැඩ කරද්දී හැම වෙලාවෙම මම දන්නා මෙතන ඉන්න සමහරක් අය වැඩ කරද්දී වැඩ කරනවා පුදුම විදියට මහන්සි වෙලා. නමුත් ඔබ දන්නවද වැඩ කරද්දී දෙවියන් වහන්සේගේ කොටස දෙන්න ඉස්සෙල්ලා හම්බෙන හැම රුපියල් 100ෙම රුපියල් 10ක් දෙවියන් වහන්සේට දෙන්න. පාස්ටර් කිව්වා 10ක් දෙන්න කියලා. ඉතින් මම ඊට පස්සේ රුපියල් 10ක්ම විතරක් අරගෙන ඒක නෙවෙයි අදහස මේ මම ඔබට කාරණයක් කියන්න ඕන නිසා මම කිව්වේ. දෙවියන් වහන්සේගේ කොටස දෙන්න උන්වහන්සේට. මම දන්නවා මම 10න් එක දුන්නේ නැත්නම් මට මොනවද වෙන්නේ කියලා. මට එන්න වෙනවා ඔබ හොයාගෙන. ඇවිල්ලා ඔබේ දොරකඩ හිටගෙන කියන්න වෙනවා මට මේ අද රැයට පාන් ගන්න රාත්තල් දෙකක් විතර මට පොඩ්ඩක් දෙන්න පුළුවන් රුපියල් 300ක් විතර කියලා. නමුත් දෙවියන් වහන්සේ එහෙම තත්ත්වයකට මාව පත් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ වචනයට කීකරු වෙන නිසා. නමුත් දෙවනි කාරණේ මොකද්ද? දෙවියන් වහන්සේ කියනවා බොහොම පැහැදිලිව 110ක් ඔබ මට දෙද්දී ඒක මගේ කොටස. ඔබ ඔය හම්බ කරපු වැටුපේ 110 අයිති මටයි. ඒක තේරුම් ගන්න කිව්වා. ඒක ගෙනල්ලා දෙන්න කිව්වා. කියන තැනට දෙන්න කිව්වා. හිතෙන තැනටයි මුදලාලිටයි එල්ලුළු කඩේටයි නෑ. ඒක දෙවියන් වහන්සේගේ ගෘහයට දෙන්න කිව්වා. ඒ හින්දා මන් දෙනවා. ඔබට කියන්න සම්පූර්ණයෙන්ම දෙනවා. අමතරක් දෙනවා. මම ලැජ්ජ නැහැ කියන්න. මගේ දෙවියන් වහන්සේට දෙනවා කියලා කියන්න ලැජ්ජද නෑ. මම හරි ආසයි කියන්න. මම දෙනවා. එතන කවුරු හරි ඉන්නවනම් දෙන්න නැති කරුණා කරලා කල්පනා කරලා බලන්න. ඔබ කරපු දේ නිසා ඔබට සිදු වුණා වූ යාපතේ විශාලත්වය කොච්චරද කියලා. මාර රැවටිල්ලක් යකා දෙනවනේ. නමුත් ඒක විතරක් ඇද්ද? නෑ. දෙවියන් වහන්සේ මට හැමදාම කතා කරලා කියනවා. ඔබ කීයක් ඉතුරු කළාද? ඔබ කීයක් වියදම් කළාද නෙවෙයි. 110ක් දීලා ඔබ ඉතුරු 90ම ඔබ මාසය තුල වියදම් කරන පුද්ගලයෙක් නම් අඥාන භාවයක් තියෙන්නේ. මම ඉතුරු කරනවා. මම ඔබට කියනවා මං ඉතුරු කරනවා. මොකද බයිබලයේ කියනවා ඉතුරු කරන්න කියලා. වෙන මුකුත් නැත්නම් දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් උදාහරණයක් හැටියට අරගෙන තමයි අපිට කියන්නේ. මොකද්ද? කුහුඹුවා දිහා බලන්න කිව්වා. කුහුඹුවා සමාන්තර වචනේ මොකද්ද? කූඹියා. කටු සෙට් එකක් තියෙනවද කූඹියෙකුට? නෑ. ඒ කියන්නේ හයිය නෑ. ගාල පිම්බොත් ඌ කොහේ වැටෙයිද කියලා කියන්නත් බෑ. ඒතේ කූඹියා දන්න එක දෙයක් තියෙනවා. දුර්වල වූ මම හෙට දවසේ ජීවත් වෙන්න නම් මං අද දවසේ හම්බෙන එක ඉතුරු කරගන්න ඕන. ඌ ගබඩා කරගන්නවා ඒක. ඌ කාලා හලල යන්නේ ඉතුරු එක. නමුත් ඒක අරගෙන ගිහිල්ලා අවශ්‍ය ප්‍රමාණය කනවා. ඉතුරු එක තියාගන්න. ඒක තියාගන්නේ මොනකටද? හෙටට. අනාගතයට. අද කිතුණුවන්ට නෑ ඉතිරි කිරීමේ ගිනුමක්. එයාට දැනුමක් නෑ ඒක තිබෙන්නා වූ අවශ්‍යතාවයේ වැදගත්කම ගැන.
මොනවා හරි දෙයක් සිදු වුණාම මම ඔබට කියන්නම් මම මේ පළාතේ අර සභාවල් ගණනාවකට ප්‍රෙස්බිටර් හැටියට පත් වුණාම මම දැක්ක පැහැදිලිව හරි අසරණ වුණා. හරි සභාවල් අසරණ වුණා, පාලකවරු අපහසුතාවයට පත් වුණා. ඒ දරුවෝ ඊට වැඩිය තෙරපිල්ලකට පත් වුණා. ඇයි ඒකට හේතුව? සභාවල් නතර වුණා. රැස්වීම් තියන්න තානම් කළා. Zoom එකේ තිබ්බා කියලා මොකද සම්මාද වෙන්න යනවා. සමහරක් අය උත්සාහ කළා වටේ ගිහිල්ලා වෙල දොරකොඩේ තියන්න එන්විලොප් එකක දාලා අපි ඇවිල්ලා එකව කරගෙන යන්න මොන්න හිංගන ලැජ්ජා කතාවක්. ෂේ. නමුත් ඔබ දන්නවද ඒක ඇති වෙද්දි මම ප්‍රෙස්බිටර් වුණා. මේ පළාතේ ප්‍රධානියා වුණා. දැනගෙන නෙවෙයි කොවිඩ් එකක් එයි කියලා. නමුත් කොවිඩ් එකක් එන්නේ ඉස්සෙල්ලා මට දෙවියන් වහන්සේ කියලා තිබුණා ඉතුරු කරන්න. මම මගේ අනාගතයට ඉතුරු කළා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සේවය උදෙසා මම පැත්තකට දාලා තිබ්බා. හැම පාලකවරයෙකුටම ඈත දුර ඒගොල්ලන්ගේ කකුල් දෙක ළඟට ගිහිල්ලා නුවරඑළියේ ඉන්නේ ඒ කෙළවරේ ඉන්නේ අන්තිම එක්කෙනා. පොලිසිය විශේෂ පර්මිට් එකක් අරගෙන අවසරය ඇතුව දුර ගිහිල්ලා ඒ අයට ඒව ලබා දුන්නා. මට සන්තෝෂයි. ඒක මගේ වීර ක්‍රියාවක් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ උගන්වද්දි කියද්දි කියලා දෙද්දි අපිට ඕක අල්ලගන්න බැරි නම් අපි අසාර්ථක මිනිස්සුયો. අපිට ලියවිල්ලෙන් කියලා දීලා තියෙනවා. හැම ඇදීලිවන්තයෙකුටම අහගන්න මං කියන්න බුදේ. ඔබ දන්නවද ඔබට අපහසුයක් නැතුව කිසි සතයක් ඔබට සැප්තැම්බර් මාසයේ හම්බෙන්නේ නැත්නම් හම්බ කරගන්න බැරි වෙනවා. ඒත් ඔබගේ ඉතිරි කිරීමේ තියෙන්න ඕන ඔබේ අනාගතයට කියලා වෙන් කරපු අවස්ථාවේදී මුදල් එක්කාසු වෙලා අඩු ගානේ මාස 2කට 3කට 4කටවත් අඩු ගානේ ඔබට තිබෙන්න ඕන මුදල් ඔබේ අනාගතය උදෙසා. එහෙමද පාස්ටර්? ඔව්. ඔබ මොනවා කියලා හිතනවද අපි මේ සභාව දුවද්දී? මේ හැම ප්‍රතිපත්තියක්ම අනුගමනය කරනවා. මේ සභාව ණය වෙලා තියෙනවද? ණය වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දෙවියන් වහන්සේ ඉඩ තියන්නේ නැත්තේ. උන්වහන්සේ මට කියනවා මම ඒ හඬට කීකරු වෙනවා. ඉතුරු කරන්න කියද්දි ඉතුරු කරනවා. වියදම් කරන්න කියද්දි වියදම් කරනවා. දෙවියන් වහන්සේ ලොකු දේවල් එතකොට ඉදිරියේදී අනාගතයේදී උන්වහන්සේ කරන එකත් කරනවා බලවන්ත විදියට මගේ මිත්‍රයා. ඔබයි මායි ඉගෙන ගන්න ඕන ඉතුරු කරන්න. එහා පැත්තේ කෙනාට කියන්නේ කරුණා කරලා ඉතුරු කරන්න. ඔබට හම්බෙන රුපියල් 100න් උඩින් ගන්න 10ක් දෙවියන් වහන්සේ දෙන්න. යටින් ගන්න 10ක් ඒක ඔබේ අනාගතයට වෙන් කරන්න. 80ක් තියෙනවා ඒ දෙක හරියාම. ඒ 80 එක්ක මොනවද කරන්න ඕන? ඒක ඔබේ මාසික වියදමට තියෙන. නමුත් ප්‍රඥාව තියෙනා පුද්ගලයා 80 වියදම් කරන්න උනන්දු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද එයා කරන්න යන්නේ? එයා කියනවා ඇයි මම 80ක් වියදම් කරන්න ඕන? මම පොඩ්ඩක් හිතලා බලන්න ඕන. මට පුළුවන්ද කියලා ජීවත් වෙන්න 180න් අඩු ගානේ මට තව 120ක් 125ක් මට අයින් කරන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕන. ඔබ උනන්දු වුණොත් මාන්සි වෙද්දී උත්සාහ කරද්දී ඔබගේ අනිකුත් අතුරු අනවශ්‍ය වියදම් ඔබ කපලා සීමා කරලා ඔබ සිටිද්දී ඒක අනර්ග දෙයක් වෙනවා. ඔබ මගෙන් අහයි පාස්ටර් ඉතුරු කරනවාද? ඔය කිව්වා වගේ. ඔව් මම ඉතුරු කරනවා. මම ගෙදර ඉන්න ආපු අය බලන්න. අපි ඉතුරු කරනවා. එහෙමද? ඔව් ඉතුරු කරනවා. පාස්ටර් කාටද ඉතුරු කරන්නේ? දැන් ඉතින් පාස්ටර්ගේ දරුවෝ ඔක්කොම ලොකුයි. ඒගොල්ලෝ රස්සාත් කරනවානේ. කාටද ඉතුරු කරන්නේ? මම ඉතුරු කරන්නේ දෙවියන් වහන්සේ කියපු හින්දා පළවෙනි එක. කවුරු කියපු නිසාද? දෙවියන් වහන්සේ කියපු නිසා. දෙවෙනි එක මම ඉතුරු කරන්නේ මගේ දරුවන්ගේ දරුවන්ට.
මොකද ඒ ජීවිතවලටත් මං ආදරේ. අපිට හයියක් දෙවියන් වහන්සේ දෙනවා. අපේ සිත 72කින් පටන් ගත්ත මිනිහෙක් මල්ලව පිටියේ ඊගාව වේලා කණ්ඩ නැතුව පයින් ගියා. පුස්සයි කලේ පැච් එක ගියාම හුලං ගියාම මට පැච් එකක් දාගන්න බෑ. එහෙම පටන් ගත්තේ. නමුත් දෙවියන් වහන්සේ දොරටු ඇරියා. මගේ අම්මටයි තාත්තට එක සැරයක් අත ඇරලා කිව්වේ නෑ. මට කීයක් හරි එවන්න හරි දෙන්න හරි කියලා. නෑ. මගේ සංවිධානයට මම කිව්වේ නෑ. Assembly of God එක දන්නෝ පැහැදිලිව. සත පහක් ඒගොල්ලන්ගෙන් ඉල්ලුවේ නෑ. මගේ දෙමව්පියන්ගෙන් ඉල්ලුවේ නෑ. නමුත් දෙවියන් වහන්සේගෙන් හැමදාම ඉල්ලුවා. හැබැයි ඉල්ලද්දිත් මොට්ට විදිහට නෙවෙයි වචනේ කියලා තියෙන දේ මං කරනවද නැද්ද? ඒ අනුව මම කියනවා. ආගන්න මය මිත්‍රය. දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ ශාලාවේ මගේ හඬහන හැම කෙනෙකුවම සඵල කරන එක දේව සැලැස්මයි. ඒක තේරුම් ගන්න. හැබැයි සිතුවට පැතුවට එතෙන්ට එන්න බෑ. දෙවියන් වහන්සේ මඟ පෙන්වද්දී අපි ටිකක් ඉස්සරහට යමු. එතකොට අපිට තේරෙවි මොකද්ද මේ කියන්නේ කියලා. බයිබලයේ කියනවා චිත්තාත්මයෙන් අලුත් වෙන්න ඕන කියලා. අපි හිතන විදිය. ඊගාව කාරණේ බලන්න රෝම පොතේ දෙවනි පරිච්ඡේදයේ බොහොම පැහැදිලිව දෙවනි පදේ. රෝම පොතේ 12:2 කියවන්න ඉක්මනට. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ thank you. මොකේ විදිහට සමාන වෙන්න එපා කියලා කියන්නේ කිතුණුවන්ට? මොකද? ලෝකයේ ආකාරයට ඒ ජීවිත රටාවට සමාන වෙන්න එපා. සමාන වෙන්න එපා. කියවන්න ඉතුරු හරිය. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. කොහොම අපි මොනවද කරන්න ඕන? මොනවද අලුත් කරගන්න ඕන? අපි සිත අලුත් කරගන්න ඕන. ওই සිත අලුත් කරගත්තාම ඔබ දන්නවද අපි මේ බුදුමාකාර පොරේකනේ ඉන්නේ නිකන් එයාට පෙන්වන්න ඕන මෙයාට කියන්න ඕන අරයට නිකන් දැනෙන්න සලස්වන්න ඕන. මම දන්න කතන්දර ඔබට කිව්වොත් එහෙම ඔබ hina වෙයි සතියක් තිස්සේ. ඒත් ඒගොල්ලෝ ඇවිල්ලා මේ කිතුණෝ කියන්නා වූ අය හිතන විදිය තමයි මම මේ කියන්නේ. නමුත් ඔබ දන්නවද ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නා වූ අය හමුනාම ඒක සුන්දරයි. නමුත් ඔබ දන්නවද ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නා වූ අය කතා කරද්දී ඒගොල්ලෝ අපිට කියනවා මායිම්දා මම හරි ආසයි ආශ්‍රය කරන්න සාර්ථක මිනිස්සු. මං ආශ්‍රය කරන්න කැමති සාර්ථක මිනිස්සු. සාර්ථක මිනිස්සු එක්ක අපි ආශ්‍රය කරද්දී ඒගොල්ලෝ ලස්සනට හැංගීම් බරවත් නෙවෙයි. ඒගොල්ලෝ දුර බලලා එක තීරණ ගන්නේ. ඒගොල්ලෝ සැලසුම් කරන්නේ. ඒ අයත් එක්ක අපි ආශ්‍රය කරද්දී අපිට දැනෙන්න පටන් ගන්නවා යම් කිසි දේවල්. ඒගොල්ලෝ මහ පොළොවේ මට වැඩි කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා. යතුරු මොනවද කියලා. ඒවත් එක්ක ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒක හරි සාර්ථකයි. මම ඉගෙන ගත්තේ එහෙමයි. මම ඔබට කියන්න 72 පටන් ගනිද්දී මගේ සභාවට එක මිනිහෙක් ආවා. තවත් මිනිහෙක් හිටියා. එයාත් එනවා සම්මාදම දානවා. ඊට පස්සේ එයා දානවා 750. දාලා මගෙන් ඉල්ලනවා රුපියලක් ගෙදර යන්න. රැස්වීම අවසානයේ. ඒක වර්ගයක්. අනිත් එක්කෙනා කවුද? එයා මට කතා කරනවා. පළවෙනි වතාවට මගේ රැස්වීමට. ලස්සන අලුත්
වාහනයක ඇවිල්ලා නතර කළා. වැඩි හිටි දෙන්නේ කියවලා. ඇවිල්ලා වාඩි වෙලා මාත් එක්ක කතා කළා. එද්දිත් රැස්වීම ඉවරයි. හැබැයි කතා කරද්දි මට තේරුණා ඒගොල්ලෝ ඉතාමත්ම ධනවත් කියා, සාර්ථකයි කියා. ඔක්කොටම වැඩිය දෙවියන් වහන්සේට පුදුම බයක් ආදරයක් තිබුණේ. ඉතින් මාත් එක්ක කතා කරද්දී ඒ ඔක්කොම කතා කළා අපි ආශ්‍රයක් පටන් ගත්තා එතන ඉඳන්. මං අහන්න පටන් ගත්තා ඔහුගෙන් මොකද මම ඉගෙන ගත්තා. මට දැනගන්න ලැබුණා ඔහු ලොකු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙවෙයි කියලා. ඇත්තම කියනවා නම් ඔහුගේ භාර්යාව ලබා තමයි වැඩි හරියක් එක දේවල් ලියුවේ. ඔහුට ඒක කරගන්නත් බැරි වුණා. නමුත් ඔහුට ප්‍රඥාව තිබ්බා. ඔහු දෙවියන් වහන්සේට ආදරය නිසා දෙවියන් වහන්සේට යම් කිසි දේවල් කීවා. ඔහු සමහර වෙලාවට මට කියනවා මගේ මේ පාරේ යද්දී මිගම් පාර. ඔහු මට කියනවා පාස්ටර් මම ඇවිදිද්දී මම දකිනවා සමහර වෙලාවට මේ ටූත්පේස්ට් ටියුබ් වල මූඩියක් වැටිලා තියෙනවා. මම දකිද්දී මේ මූඩිය මම නැමෙනවා මම මේ මූඩිය හිඳ ගන්න. මම මේක අරගෙන යනවා. මගේ කර්මාන්ත ශාලාවේ අර එක තැනක් තියෙනවා මේ වගේ දේවල් මම හිඳ ගන්න ඒවා මම එක්කව කරලා තියෙනවා. ඒකේ ඇන තියෙනවා. ඒකේ අර යම් කිසි මූඩි තියෙනවා. ඒකේ විවිධාකාර අමුතු හැඩ ඇති ප්ලාස්ටික් කෑලි තියෙනවා. අනිත් හැමෝම මේවා වැඩක් නැහැ කියලා පයින් ගහලා අයින් කරන ඒවා. ඒ අරගෙන එනවා. නමුත් ඒ පුද්ගලයා ඔය දැන් මීගමු පාරේ ෆුඩ් සිටි එකේ තියන්නේ අන්න ඒක යාගේ ගෙදර. මන් රැස්වීම තිබ්බා. පිටිපස්සට යනකන් තියනවා එල්ලලා ඒ ඊටම. පටන් ගත්තේ පුංචියට. ඔවුන් අවස්ථාවක් ලැබුණා. ඔව් ඉගෙන ගත්තා වාක්තු කරන්න. මොනවද? ලයිට් හැදුවා. පිටරටින් ගේන්න තානම්. ඔව් යාඥා කළා. දෙවියන් වහන්සේ අදහසක් දුන්නා. ඔව් ඒ අදහසට අනුකූලව ඔව් නිර්මාණය කළා පාරේ ඔය හයි කරන කණුවල එල්ලන ලයිට්. ඔව් ධනවතෙක් වුණා. මම දැක්කා ඒක. මේ පුද්ගලයා හම්බුණා මං සතුටු වුණා. ඔව් තමයි එක දවසක් ඔහුගේ භාර්යාවයි බෑග් දෙක රුපියල් 100 නෝට්ටු වල මිටි වලින් එකක 40000යි අනිත් එකේ 40000යි 80000ක් ගෙනලා මගේ උඩොක්කේ තියලා කිව්වේ ඔබගේ දර්ශනයට මෙන්න ආරම්භික මුදල් ප්‍රමාණය. මුදුන් උළු කැටේ එළනකම් ඔබට පුළුවන් ඉතුරු ඔක්කොම අපි දෙන්න යනවා ඔබට කියලා. දැන් මං කියන්න කැමතියි ඔබට. ඔබ හිතනවාද මේ අවස්ථාව විතරයි ආවේ කියලා? නෑ. මේ වෙද්දී තවත් මුදුන් උළු කැටයක් එළන තරමට දෙයක් සපයන්න තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා සිටිනවා. අම්මා නියමයි අප්පා. තවඩිය හොයලා බලන්න ඕන කවුද දන්නේ නෑ. දැන් ඉතින් අර ෆුඩ් සිටි හදපු අයත් නෑ. හැබැයි ඉතින් තවත් කලබල වෙන්න එපා. මම කවදාකවත් කලබල වෙන්නේ නෑනේ. මම ඉන්නවා ඉවසෙන්. මම ඔබට කියන්නේ මගේ මිත්‍රය අපි හරි දෙවියන් වහන්සේ දෙන සිතිවිල්ලත් එක්ක අපි ගියොත් අපිට වරදින්නේ නැහැ. ඉක්මනට මම ඔබට කියන්න ඕන ඊගව කාරණේ මොකක්ද දන්නවද? සිත අලුත් කරගන්න එක තමයි අපේ උපාය මාර්ගය අපේ වගකීම. යහපත කෙනාට කියන්නේ මේක තමයි ඔබේ මගේ වගකීම. මේක තමයි ඔබේ මගේ වගකීම. සමහර අය කියනවා ඔක්කොම හොඳට තිබුණා නම් සමහර අය කෙලින්ම දුවනවා දෙමව්පියන් කල්පනාව ගෙනියන. පාස්ට් ඇත්තෙම මට chance එකක් තිබ්බනම් මට හොඳ අම්මෙක් තාත්තෙක් සෙට් වුණා නම් මම නියම මිනිහෙක් වෙනවා කියලා කියනවා. ඔබ හිතනවාද ඒක ඇත්තක් තියනවායි කියලා? ඕක අමූලික පට්ටපල් බොරුවක්.
ඒකට හේතුව ඇයි? ඔබ දන්නවද ඔබ දෙවියන් වහන්සේව දැනගත්තට පස්සේ ඔබට පියා වුණේ කවුද? 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 වෙන අය මොක කරලා තිබුණත්, වෙන අය ඔබට කොහොම සැලකුවත්, ඔබ දෙවියන් වහන්සේව දැක්ක වෙලාවෙ ඉඳන්, හමු වෙච්ච වෙලාවෙ ඉඳන් දෙවියන් වහන්සේත් එක්ක ඔබ ගියොත් ගමනක් ඔබට වරදින්නේ නෑ. යකාසා අපිට හැමදාම කියන්න ජීවිතේ අසාධාරණය වුණා කියලා අපිට. අමූලික බොරුවක්. මම තීරණය කළා මගේ දෙමව්පියන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම තිබුණා. මගේ අම්මේ දෙන්න පුළුවන්කම තිබුණා. මොකද මට සහෝදර සහෝදරියෝ නැහැනේ. නමුත් මම ඉල්ලුවේ නැහැ. මම තීරණය කළා. ඒකට හේතුව මට කිව්වා සේවයට යන්න එපා. සේවයට යන්න එපා. අපි වට හොඳ අධ්‍යාපනයක් දුන්නා. ඉතින් ඔය ඉඳ ඔයා හොඳට හම්බ කරලා ඕනනම් ඉතුරු කරගෙන ඊට පස්සේ යන තැනක යන්න කිව්වා. නමුත් දෙවියන් වහන්සේගෙන් මං අහද්දී මං සල්ලි හම්බ කරලා එන්නද? මගේ දෙමව්පියෝ කියපු විදියට දෙවියන් වහන්සේ මට ඔයාගේ සල්ලි ඕනේ නැහැ. හැබැයි මට ඔයාව ඕන කිව්වා. මම ඒක ගිහිල්ලා මගේ දෙමව්පියන්ට කිව්වහම මං දෙවියන් වහන්සේට ස්තුති කරනවා. කරුණාව කරන කොටගෙන මගේ අම්මයි තාත්තයි කිව්වා හරි අපි ඔයාට නිදහස දෙනවා. යන්න සේවයට ගියා. මං සේවයට ආවේ එමයයි. එතකොට මං තීරණය කළා මගේ ඇඳුම් මල්ල අරගෙන මට මතකයි. එතකොට හිටියේ අපි නුවර පේරාදෙනිය පාරේ ෂෝක් ලස්සන ගෙදරක හිටියේ. ඒ ගෙදරින් එළියට මං එද්දී මං පඩියෙන් මිදුලට කකුල තියද්දී මං දෙවියන් වහන්සේට කිව්වා මං ආයෙ හැරිලා බලන්නේ නැහැ මේ ගෙදර දිහා. කිසි දෙයක් මම ඉල්ලන්නේ නැහැ. මම හැරෙන්නේ මගේ අම්මටයි තාත්තටයි තියෙන ආදරේ ගරුත්වය නිසා පමණයි මං ආවොත් එන්නේ මෙතෙන්ට. නැත්නම් කිසි දෙයක් මම ඉල්ලන්නේ නැහැ. අද ඉඳන් මේ තප්පරේ ඉඳන් ඔබ වහන්සේට පූර්ණ වගකීමයි මාව නඩත්තු කරන එක කිව්වා. මට වැරදුනාද? නෑ. දෙවියන් වහන්සේ දිරච්චල අනුවක් දුන්නද මට? ලාවටවත් නෑ. අල්ලගන්න හරි සිතිවිල්ලත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න. මම කිසි සංවිධානයකටවත් මුකුත් කියන්නේ නෑ. ඇයි ඒකට හේතුව? දෙවියන් වහන්සේට මොනවාද කරන්න බැරි? දේව ආශිර්වාදය අපිට නොඅඩුව තිබෙනවා. මම ඔබට කිව්ව පළවෙනි දේ මගේ දේශනාවේ එකයි. මොකද්ද? එක ප්‍රශ්නය. ඕක දැන් මම කතා කළා. ප්‍රශ්නය කතා කළා. යකෙක් ඉන්නවා. නමුත් යකාට අහුවෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්. කොහොමද යකාට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන්? අපේ සිත අලුත් කර ගැනීමෙන්. හලෙලූයා. යහපත් එක්කෙනාට කියන්නේ සිත අලුත් කරගන්න. අනුන්ට දොස් පවරන්න එපා. අනුන්ට වගකීම් පවරන්න එපා. ඒක තමයි සත්‍යය. ඒක කියන්නත් නිකන් හිරයි වගේ අමාරුයි වගේ හක්ක උලුක් වෙනවා වගේ නෑ. විශ්වාස කරන්න. විශ්වාස කරන්න. මම එදත් විශ්වාස කරනවා, මම අදත් විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ හරි යහපත්. නමුත් ඔබ දන්නවද? උත්තරේ තමයි මෙන්න මේ කාරණා. හොඳට මතක තියාගන්න. මෙතන ඉඳන් තමයි පිළිතුර තියෙන්නේ. එසායගේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය ඉක්මනට කියපන්. එසායා 26 3 ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාදානෙන් ආරක්ෂා කරන සේක. මෙන්න
උත්තරේ ඔබේ ප්‍රශ්නේ තියෙන වියවුලටයි ප්‍රශ්නෙටයි හිඟේටයි ඔක්කොටම තිබෙන්නා වූ උත්තරේ තමයි එසායක පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියන්නේ ඔබ කෙරෙහි ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා අපේ හිත මෙතෙක් වෙලා මම කිව්වේ අතෙන්ට මෙතෙන්ට දුවන්න ඉඩ තියන්න එපා. ඔබගේ හිත දෙවියන් වහන්සේ කෙරෙහි තබන්න ඉගෙන ගන්න. හලෙලූයා. ඒක හරි ජයග්‍රහණයක්. සමහරක් අය හැම වෙලාවෙම හොයන්නේ වෙන දේවල්. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔබේ හිත කොහෙද? ඔබේ හිත කොහෙද? අයි පාස මගේ හිත තියෙන දැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ ගෘහයේ ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේ කෙරේ නෑ දැන් නෙවෙයි මං අහන්නේ ඔබ ගෙදර ගියාම සඳුදා වුණාම අඟහරුවාදාදී බදාද වෙද්දී බ්‍රහස්පතින්ද වෙද්දී මොනවාද ඔබට හිතෙන්නේ? ඔබේ හිත කොහෙද ඒ වෙද්දී? පෙට්‍රල් ඉවරුණා වගේ පාස්ටාරේ ඉරිදා ඉතින් පොඩ්ඩක් ගැම්ම අරගෙන එන්නේ දෙන්නම් වැඩේ නියමයට සමුදා ඉඳන් නමුත් ඉතින් බදාවද වෙද්දී ටැංකිය පොඩ්ඩක් බාගෙට හිස්වලා තව ටිකක් යද්දී සිකුරාදා වෙද්දී ඇත්තම කියනවා හොයාගන්න තමයි ස්ටාර්ට් වෙන්නේ නැති ගානට ඇවිල්ලා අවශ්‍යදි තල්ලු කරන්න මිනිස්සු කුලියට ගන්නත් ඕන ඊට පස්සේ ආගන්න මම ඔබට කියන්න දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා ඔබේ සිත මං කෙරෙහි නම් ඒකේ උත්සාහයක් තියෙනවා. යහපත් කෙනෙක් ගැන ඒකට උත්සාහ කරන්න ඕන. ඒකට උත්සාහ කරන්න ඕන. රසාව නතර කරන්න ඕනේ නැහැ. පවුල පැත්තකින් හිටපු දෙන් මම තාපසෙක් බමුණෙක් වගේ කොහේ හරි රිංගල ඉවරලා ඉන්න ඕන ගුහාවකට. ඊට පස්සේ මට නිදහස් වෙන්න පුළුවන් නෑ. අපේ වැඩ රාජකාරී සියල්ල කරගෙන යන අතරතුරේ දෙවියන් වහන්සේ ඉතුරු හරිය කරනවා. හැම එකක්ම කරනවා. ඔබගේ ජීවිතයේ හැම පැතිකඩක් ගැනම සිතන එකම කෙනා ඔබ අදහන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ තැනන් වහන්සේ ඔබ ගැන හිතනවා පමණක් නෙවෙයි. නමුත් ඔබේ ජීවිතයට වගකීම උන්වහන්සේ ගන්නවා. ඒ හින්දායි උන්වහන්සේ කියන්නේ මං ගැන සිතන්න. හලෙලූයා. මං ගැන සිතන්න. තම එක කාරණයක් මම ඔබට කියන්න ඕන. මොකද මේ දෙවියන් වහන්සේ බොහොම ලස්සනට ඒක එසායාගේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියා තිබෙද්දී බයිබලයේ කියනවා මෙතන ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු මොන වගේ ස්ථානික තත්වයකද තියන්නේ? ශාන්ත සමාදානයක ඔබ ආරක්ෂිතව තබනවා කියන්නේ. ඔබ දන්නවද ඒක හරි පහසු දෙයක් තමයි ජීවිතේ වගකීම් රාශියක් තිබෙද්දී ඔබට සුවසේ නිදා ගන්න පුළුවන් නම් හරි ෂෝක්. ඔබට වියදම් ගොඩක් හෙට සිදු කරන්න තිබෙද්දිත් ඔබට ඒත් හොඳට නිදා ගන්න පුළුවන් නම් තෙරපීමක් නැතුව ඒක හරි පහසුවක්. දෙවියන් වහන්සේ කතා කරන්නේ ඒක ගැනයි. ශාන්ත සමාදානයක් මම ඔබට ලබා දෙනවා. ඒක භුක්ති විඳින්න. ඒක ඉරිදට විතරක් නෙවෙයි. ඒක උන්වහන්සේ අපිට කියනවා අපේ හිත මගේ හිත මම පාස්ටර් වෙන්න පුළුවන්. නමුත් මගේ හිත මේ පාස්ටර් කියන කෑල්ල පැත්තක තියන්න ඕන මම. ඊට පස්සේ මම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට උන්වහන්සේ කෙරෙහි මගේ සිත මං කොයිතරම් දුරට මං තබා ගන්න මම උනන්දු වෙනවද කියලා මම හැම වෙලාවෙම හොයලා බලන්න ඕන. හොයලා බලන්න ඕන. එතකොට පුළුවන් වෙනවා මට මගේ හිත තියාගන්න උන්වහන්සේ කෙරෙහි. හලෙලූයා.
උනන්දු කරනවා ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය සාර්ථක කරගන්න පිණිස ඔබට මේ පළවෙනි ප්‍රතිපත්තිය. දෙවනි දේ ඉක්මනට මම ඔබට කියන්න ඕන. යෝෂුවගේ පොතෙන් මට දෙක කාරණා ගොඩක් නැහැ. දෙකයි තියෙන්නේ. පළවෙනි එක යෝෂුවගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මෙතන කියනවා මේ ව්‍යවස්ථාව අකිවන අංශ. මේ ව්‍යවස්ථාව පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑදවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධ වන්නේය. හල්ලෙලූයා. කියවන 8 වෙනි පදය ආයි කියවන්න. මේ විවස්ථා පොත නුඹේ මුඛයෙන් යන්න ආපු කොටස ඔබ අල්ල ගන්න ඕන. හරි? හරි. කියවන්න. මේ විවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස. බොහොම ස්තුතියි. මට වුවමනා කරන්න වූ කොටස තමයි ඒ ලියා තිබෙන ඊට පස්සේ මොනවද ලියලා තියෙන්නේ? සියල්ල කරන්ට බලාගන්න පිණිස කියන්න මට පස්සේ සියල්ල කරන්ට බලාගන්න පිණිස. සියල්ල කියවලා මම කියව කියන්න නෙවෙයි. දැන් ඔබ අහලා තියෙන සමහර අය කියනවා මගේ එකම අදිෂ්ඨානය බයිබලයේ කියවන්න උප්පත්තියේ ඉඳන් එළිදරව් දක්වා. අහලා නැද්ද කවුරුත්? අත උස්සන්නවත් එපා. සමහර අය කියනවා මං ආසයි. ඒක කිසි වැරද්දක් තියනවද ඒකේ? තියක්වත් නැහැ. මමත් කිතුණුවෙක් වුණාම මුලින්ම මං ඒකට හරි ආස කළා. ඒක නිකන් ලොකු එල්ලයක් වගේ වුණා. කිසි ප්‍රශ්නයක්. නමුත් දෙවියන් වහන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා බලන්නකෝ ඒ පදේ හැටියට. මේ උන්වහන්සේ කියනා වචනේ. මොනවද උන්වහන්සේ කියන්නේ? අර මම උලුප්පල ඔබට කිව්වේ. ඔන්න ඔය කොටස බොහොම වැදගත්ව තිබෙනා කොටස. මොකක්ද මේ කොටස? සියල්ල ඊගා වචනේ කරන්ට. ඔබ කියවුවට මදි. උන්වහන්සේ බලාගෙන ඉන්නේ දැන් ඔබ කියවපු දේ ඔබ කරනවද? ඔබ කරනවාද? හරි සරලයි. මේක තමයි යක්ෂයාට අපේ සිත අවුල් කරන්න ඉඩ නොදෙන බලවන්තය අතුරක් තමයි වචනය කියවලා වචනයට කීකරු වෙන්න අපි කැප වෙන එක. අපි කියවනවා මං මේක කරනවා ස්වාමිනේ අද දවසේදී මං කරනවා. මට කරුණාව දෙන්න මං කරනවා මේක. කියවපු දේම මං කරනවා. දැඩි ලෙස ඔබව තල්ලු කරගන්න. ඒක දකින දෙවියන් වහන්සේ දන්නවද මොනවද කරන්න කියලා? ඔබේ ජීවිතයට හිතන්න බැරි තරම් නිදහසක් සහනයක් උන්වහන්සේ ගෙන දෙනවා. ඒක උන්වහන්සේගේ සැලැස්මයි. සියල්ල කරන්ට බලන්න කියනවා. ඒ කියන්නේ වගකීම ගන්න. දැන් සමානක් අය කියනෝනේ පාස්ටර් ආඥා කරනවා මම දෙවියන් වහන්සේ මට යාඥා කරන්න මාව ගෙනියන පිණිස. දෙවියන් වහන්සේ යාඥාව සම්බන්ධව අපිට කියන්නේ මේ යාඥා කරන්න කියලා යාඥාව සම්බන්ධව උන්වහන්සේ කියන්න හදන්නේ ඔබ කැපවෙන්න යාඥා කරන්න. මට කියන්න එපා යාඥා කරන්න කියලා. දෙවියන් වහන්සේ කියන්නේ. ඔබයි යාඥා කරන්න ඕන. ගෝලියෝ ඇවිල්ලා කිව්වා යේසුස් වහන්සේට ස්වාමිනී යාඥා කරන්න අපිට උගන්වන්න මොකද ඊට පස්සේ අපි යාඥා කරන්න යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ යාඥා කළා. ඉතින් ඔවුන් කළා. ඔවුන් ඉගෙන ගත්ත දේ ඔවුන් කළා. අපි කරන්ට අපි ඉගෙන ගත්ත දේ කියවපු දේ කරන්ට අපි වග බලා ගන්න ඕන. බයිබලයේ මේ අන්තිම කාරණේ 9 වෙනි පදය ඊගා පදය මොකද්ද කියන්නේ? මා විසින්
නොබට අනකර තිබේ නම් මොනාද කියන්නේ තිබෙනවා නොවේද මොනාද කියන්නේ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න තැති නොකනින්න නොකැලඹ වෙන්න කැලඹෙන්නේ කොහෙද අපි කැලඹෙන්නේ කොහෙද සිතේ නොකැලඹෙන්න මක් නිසාද නොඹ යන සෑම තැන්හිම නොඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නොඹ සමග සිටිනසේකයි කිවෝය. ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපිට කියන්න ආපු දේ තමයි බොහොම පැහැදිලිව. උන්වහන්සේගේ වචනය කියවලා ඒක සම්පූර්ණ කරන්න ක්‍රියාවට නංවන්න කැප වෙන්න උනන්දු වෙන්න. ඊට පස්සේ කියනවා ඒක ඔබ කරද්දී මම ඔබ සමග සිටිනවයි කියා. මේ කාරණා තුන ඔබේ සිත උන්වහන්සේ පිට තබනවා. උන්වහන්සේගේ වචනයට කීකරු වෙනවා. ඒවා කරද්දී උන්වහන්සේ ඔබත් එක්ක දිගින් දිගටම සිටිනවා. හලෙලූයා. සත්‍යය එයයි ආශිර්වාදය ඔබටයි. අපි නැගිටිමු අපි ආඥා